So, right, good evening. So, we had 24 participants in the class, 25. We should have about 60 people joining the class. But සමහර කටියට join වෙන්න බෑ. නමුත් ඒකල pay කරලා තියෙනවා මේ recording එක ඉල්ලලා. අපි හැමෝන්ටම මේ අද participate කරන කටියට මේකේ recording එක අපි දෙනවා. ඒකින්ද worry කරන්න එපා. අපි ඔක්කොන්ටම recording එක අපි Recording in progress. ඔක්කොම ටික දෙනවා. Right. So there are a lot of new students අපි නිතර අපි courses කරනවා මේ income tax එක ගැන මම හිතන්නේ December වල අපි පටන් ගත්තේ December අපි එතන ඉඳලා income tax courses, VAT courses, ඒ වගේම special amendments වගේ ආපුවම අපි විටින් විට ටිකටම අපි classes කරන ඉතින් මේ class එකේ ඉන්නවා සමහරක් අපේ regular students ලා නිතරම අපේ courses වලට join වෙන අයත් ඒ වගේම අද අලුතෙන් ඇවිල්ලා ඉන්න කවුඩේකුත් ඉන්නවා මේ session එකට විතරක් ආපු කට්ටියකුත් ඉන්නවා. So just to introduce our company Cherry Academy අපි මේකෙන් ගොඩක් වෙලාවට ඉස්සෙල්ලා අපි කරේ මේ SIMA case studies කරේ, but I think in somewhere in December I started doing my tax courses ටික මොකද ඇත්තම මේ 26 රජයේ බජට් එක හදන වෙලාවේ ඒ බජට් එකෙන් ආපු යම් කාරණා තුල මම විශ්වාස කරා මම දන්න දැනුම කට්ටියත් එක්ක බෙදා ගන්න විශේෂයෙන්ම සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන්ට ඒ වගේම ඉදිරියට ඔබට අමතර ආදායම් මාර්ගයක් ලබා ගැනීම සඳහා VAT consultant කෙනෙක් වෙන්න, income tax consultant කෙනෙක් වෙන්න කොහොමද කියනව ගැන අපි පහුගිය කාලේ අපි දෙසැම්බර් මාසයේ එක බැච් එකක් කරා, ජනවරි වල තව බැච් එකක් කරා, මාර්ච් වල තව බැච් එකක් කරා. මාස 3ක් විතර අපි සාමාන්‍ය income tax course එක යනවා. ඒප්‍රිල් වල පටන් ගත්ත බැච් එක දැන් මේ වෙලාවේ කරගෙන යන බැච් එකක් තියෙනවා. ඒ වගේම අපි ජුලයි 25th අපි පටන් ගන්නවා අලුත් බැච් එකක් on income tax එක ගැන මුලින් ඉඳලාම income tax ගැන. ඒ වගේම අපි VAT ගැන නිතර කරනවා. ඒතර VAT එකෙත් අපි February එකක් කරා, March වල එකක් කරා. දැන් මේ වෙලාවේ තවත් VAT patch එකක් අපි කරනවා. VAT sessions VAT විතරක් කරන එක. සමහර කලාවට අපි income tax VAT දෙකම කරන courses උත් තියෙනවා. අද course එකේ we are doing only these new amendments. මේ ජූනි මාසේ 3 වෙනිදා ගරු කතානායකතුමා සාතික කරලා දැන් නීතිගත වෙලා තියෙන amendments ටික විතරයි අපි අද කතා කරන්නේ. ඉතින් මම මේක ඇඩ්වර්ටයිස් කරනකොට මම හිතුවා මේක දවසකින් කරන්න, ඒ කියන්නේ පැය දෙකකින් කරන්න පුළුවන් වෙයි කියලා. මට ෂුවර් නෑ කොච්චර වෙලා යයිද කියලා. මම මේ ටියුට් එක ඔයගලන් ටියුට් එකේ වල ඇති. When I started preparing the tutor only, I realized there's a lot of things to be discussed. ඉතින් අපි රෂ් කරන්න යන්නේ නෑ. පුළුවන් වුණොත් 10 වෙනකොට ඉවර කරනවා. එහෙම බැරි වුණොත් අපි හෙට දවසෙත් ඔයගලන්ගේ නමතර ගෙවීමක් නෑ. හෙට දවසෙත් මේකේ බැලන්ස් එකක් ඉතුරු වුණොත් කරනවා. මොකද මම ඔයගලන්ට ටයිම් එකක් දෙන්න ඕන ප්‍රශ්න අහන්නත්. ඉතින් හෙට වීක් ඩේ එකක් නිසා අපිට ගොඩාක් රැ වෙනකන් ඔයගලන්ට කරන්න බැරි වෙයි. So අපි 9:45 වෙනකොට මගේ සෙෂන් එක මම නවත්තලා ඔයගලන්ට questions වලට ටයිම් එකක් දෙනවා. ඒ වෙලාව වෙනකොට මට ඔක්කොම sections 42ක් තියෙනවා. ඔක්කොම ඉවර කරගන්න පුළුවන් වුණොත් it's all right. If not, tomorrow also at same time, not about 8 o'clock, we'll continue the session. And but we have paid 2,000 rupees is 2,000. That's all. You don't need to pay anything extra. But we will give you the recording. Other recording එකත් හෙට කරන්න වුණොත් හෙට recording එකත් ඔයගලන්ට අපි ලබන්න සලස්වනවා. Because honestly I thought I can do it, but බලමු අපි කොහොමද කියලා. මොකද මේකේ සමහරක් implications ලොකු ඒවා නෑ. but සමහරක් ඒවා අපිට වැදගත් implications කීපයක් තියෙනවා. ඉතින් ඒවා ගැන සමහරක් වෙලාවට අපිට discuss කරන්න වෙයි ටිකක් වැඩියෙන්. මොකද important thing එක තමයි just a minute. Just give me a second.
එල්ලේ වඩා කිව්වා. මගේ දැන් මේ මම ඈ එතන මට දීන්නද? මේ කැමරේස් මොනවද? සම්දාක් යනවා. මිනිත්තුවක් දෙන්න පොඩ්ඩක්. ලාස්ට් මොමන්ට් එකේ ජොයින් වෙන කට්ටියක් ඉන්නවා. Vivo එකක් තියෙනවා පල්ලෙන්. Vivo එකක් තියෙනවා. මගේ මේ අර ස්ටූල් එක උඩ. Just a second. දෙනෝ කැල්කියුලේටර් එකේ නේ. Right, okay. So we are ready. අපි ක්ලාස් එක 9:45 වෙනකන් ගෙනියන. එතකන් ඔයගොල්ලන්ගේ questions note කරගන්න. ඔයගොල්ලන්ට chat box එකේ දාන්න පුළුවන්. 9:45 වලට මම ඔයගොල්ලන්ට open out කරනවා for your questions and questions වලට අපි answer කරනවා. ඒ ටික ඔක්කොම අද දවසේ සිදු වෙනවා. Right, okay. Just උදෙන් WhatsApp link එක එවන්නේ මේ last moment එකේ මේ නැති වෙන but anyway මේක one off session එකක් නිසා මම කොහොම හරි මේක අරින්නම් හැමෝටම so let's see what we can do. recording එක දෙනවා ඔක්කොන්ටම හැමෝටම recording එක එවනවා හෙට දවල් වරුව වෙනකොට මට මේ recording එක ඔක්කොන්ටම ඔයගලගේ WhatsApp එකට post කරන්න පුළුවන් වෙනවා. So let's start off the session. මේ 11:20 කියන ඇක්ට් එක දැන් පාස් වෙලා ඉවරයි. දැන් ඔයගොල්ලෝ දන්නවා අද වෙච්ච දේ පාර්ලිමේන්තුවේ. දැන් අපි මෙච්චර කළා බලාපොරොත්තු හිටියා මේ VAT ඇක්ට් එක. මිලියන 33 60 ඉඳලා 36ට ගේන VAT ඇක්ට් එක අපි බලාගෙන හිටියා මේක එනකම් බලාගෙන හිටියා. ඉතින් විපක්ෂයේ නොයෙකුත් ආකාරයෙන් කිව්වා මේක ගේන්න එපා. හර්ෂ දිසෙල්ලා ඇමතිතුමා ගොඩක් වෙලාවට කිව්වා මේක මේ early වැඩි මේක මිනිස්සුන්ට වෙලා දෙන්න මේකට ලෑස්ති වෙන්න අරේ මේ කියලා. නමුත් රජය ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. නමුත් අද හොඳ දෙයක් වුණා. පාර්ලිමේන්තුවේදී රාම්දාල් රාජ්‍ය ඇමතිතුමා කිව්වා අර 60-36 කරන එක දැනට කරන්නේ නැහැ කියලා තමයි කිව්වේ. ඉතින් අපි ඒක දන්නේ නැහැ කල් දැමීමක්ද කොහොමද කියන මොකද IMF එකේ රික්වයර්මන්ට් එකක් තියෙනවා ඒක කරන්න ඕනේ කියන එක. නමුත් ඒක ඕක දැන් අප්‍රේල් 1 වෙනිදා කරන්න තිබුණේ. දැන් ඒක ජූලි 1 වෙනිදා තිබුණා. නමුත් අද පාර්ලිමේන්තුවේ මේ රාජ්‍ය ඇමතිතුමා අනිල් ජයන්ත ඇමතිතුමා කිව්වා ඒක කරන්නේ නැහැ. ඔක්කොම යනවා. ඒක කරන්නේ නැහැ කියලා කිව්වා. so
ඒ වැට් එක වැට් එක නම් තියෙන්නේ බිල් එකක් හැටියට. SSCL එක දැනට නීතිගත කරලා තියෙන්නේ. ඉතින් ඒකෙත් තියෙන්නේ ජූනි පළවෙනිදා ඉල්ලා මිලියන 36යි කියලා threshold එක. ඉතින් මම දන්නේ ඒක දැන් අනිල් ජයන්ත මහතුකා දෙකේම වැට් එකයි SSCL එකයි දෙකම 60මයි තියෙන්නේ 36 කරන්නේ නැහැ කියන එක. ඉතින් නීතිගත කරලා තියෙන එකට amendment එකක් ගෙනේද කොහොමද දන්නේ කොහොම හරි the good news is මේ සුළු සහ මධ්‍යම ව්‍යාපාර වලට විශාල ලෙස වදින්ට ගිය ඒ 60 ඉඳලා 36 කරන එක දැන් නවත්තගෙන තියෙනවා. ඒක දැන්ට කිව්වේ නෑ ඒක කල් දැමීමක්ද මොකක්ද කියන එක කිව්වේ නෑ. බට් නවත්තලා තියෙනවා දැනට ඒ 60 ඉඳලා 36 කරන එක. බට් මේ නීතිය පාස් වෙලා ඉවරයි. මේකේ ත්‍රිපක්ෂීය සෑහෙන ෆයිට් එකක් දුන්නා. සමහරක් මේකේ තියෙන ඇඩ්වර්ස් ක්ලෝසස් ගැන සෑහෙන ෆයිට් එකක් දුන්නා. නමුත් ඒක රජය පිළිගත්තේ නැහැ. මොකද මේකට උසාවි ගියා. උසාවියනොත් තීරණයක් තියෙන නිසා රජය සමහරක් ඒවා පිළිගත්තේ නැහැ. ඉතින් අපි ඒක ඔක්කොම අද දවසේ කතා කරන්න යනවා. ඔයගලගේ මොන හරි තියෙන ඒවා ටික නෝට් කරගන්න. Any questions you all have, you can put it on the chat box also, and we will discuss all those things at the right time. 9:45 වෙනකොට අපි ඒවා ඩිස්කස් කරන්න පටන් ගමු. So මේ IRD Act එක 24 2017 කියන Act එකට තමයි මේ amendments එන්නේ. දැන් මේ 2017 Act එක ආවේ ඒ කාලේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අගමැති වෙලා ඉන්න කාලේ IMF එකත් එක්ක කතා කරලා IMF එකගේ ගයිඩ්ලයින්ස් අනුව තමයි මේ 24 2017 කියන ඇක්ට් එක ආවේ. ඉතින් ඒක 2018 අප්‍රේල් වල ඉඳලා ඉම්ප්ලිමන්ට් කරා. ඒ වෙලාවේ තමයි මේ ඇක්ට් එක ආවේ. ඒකට මේකට amendments ගොඩාක් ආවා. මොකද මේ ඇක්ට් එකේ විශාල දේවල් විශාල changes ගොඩක් වුණා structurally on the taxation. මොකද IMF එකේ ඒ වෙලාව දුන්න ගයිඩ්ලයින්ස්. නමුත් අපිට මතකයි ගෝඨාභය ජනාධිපතිතුමා ආපු ගමන් මේ ඇක්ට් එක මේ 45යි 20යි 22 කියන එකෙන් විශාල amendments ගොඩක් කරා. එයා මිනිස්සුන්ට ගොඩාක් සහන දෙන්න ගිහිල්ලා අර threshold rate වැඩි කරලා අරවා මේවා ගොඩක් කරලා ඒ කියන්නේ මේ IMF එකේ මේ දීප ඇක්ට් එකෙන් අයින් වුණා එයා. නමුත් ඒකෙන් අපි දැක්ක ඊට පස්සේ රටට වෙච්ච පරිහානිය බංකොලොත් වීම තුල අයිමත් සැරයක් නලින් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිලා අපි ගමන් අයිමත් සැරයක් මේ ඇක්ට් එක 14යි 20යි 23 කියන කමෙන්ට් කළා. ඊළඟට දැන් අපේ අලුත් ජනාධිපතිතුමා මේක ඒ ඇක්ට් එකම ඒ ආකාරයෙන්ම අපි ගෙනියනවා. දැන් මේ අලුතෙන්ම ආපු ඇක්ට් එකට amendments තමයි මේ බජට් ස්පීච් එකේ නොවැම්බර් මාසේ 7 වෙනිදා ජනාධිපතිතුමා කරපු බජට් ස්පීච් එකේ proposals ටික incorporate කරලා 11යි 20යි 26යි කියලා ජූනි මාසේ 3 වෙනිදා මේ ඇක්ට් එක දැන් නීතිගත වෙලා තියෙනවා. ඉතින් මේ ඇක්ට් එකේ හරි වැදගත් කොටස් ටිකක් තියෙනවා. මේක හරි complicated කියලා කිව්වත් මම වැරදි නෑ. මොකද සමහරක් ඒවා මේකේ තියෙන ඒවා implement වෙන්නේ ජූනි මාසේ 3 වෙනිදා. සමහරක් ඒවා implement වෙන්නේ 2018 ඉඳලා. සමහරක් ඒවා implement වෙන්නේ 2024 ඉඳලා. ඉතින් ඒක නිසා අපි මේ ඇක්ට් එක ගැන දැන් particularly if you are doing tax and all that kind of thing ඔයගොල්ලෝ tax consultants නම් මම ටියුට් එකේ ඔක්කොම ටික දාලා තියෙනවා. ඒ ටික හරි වැදගත් ඔයගොල්ලන්ට මම හිතන හැටියට ඔයගොල්ලන්ට තේරුම් ගන්න ඒ ටික. So අපි දැන් එකෙන් එක යමු. දැන් මෙච්චර කලක් තිබිච්ච බයක් තමයි අපේ කාර් එකක් වික්කම අපේ පුද්ගලිකව පාවිච්චි කරන වාහනයක් වික්කම ඔක ටැක්ස් වෙනවාද කියන එක. ඉතින් අපි හුඟක් වෙලාවට tax consultant ලා හැටියට එහෙම නැත්නම් අපි chartered institute එක chartered accountant ලා අපි හිතුවා මේක tax කරන්න බෑ. මොකද capital gains කියලා tax කරන්න බෑ. අර capital assets කියන එකේ මේක නැති නිසා. right? ඒතර ඒක tax කරන්න බෑ කියලා අපිට හැමතිස්සෙම තිබුණා. නමුත් අපි දන්නවා income tax act එකේ sources තියෙනවා 4ක් tax කරන්න. employment income, business income, investment income and other income කියලා එකක් තියෙනවා. ඔය other income කියන එක දැනට IRD එක කිසි දෙයකට පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ දැනට අපේ එන ඔක්කොම income ටික employment අස්සේ හරි business අස්සේ හරි investment අස්සේ හරි IRD එක දානවා. නමුත් මේ other income කියලා මේ section 8 එකක් තියෙනවා හැමතිස්සෙම
ඇට් එකේ. මොකද ඒගොල්ලන්ට මේ තුනටම යන්නේ නැති එකක් දාන්න පුළුවන්. ඉතින් හැමතිස්සෙම ওই බය තිබුණා මොන වෙලාවෙ හරි මේගොල්ලෝ මේ අපි විකුණන වාහනේ මේක ලොකු ගාණක් අපිට දැන් ලංකාවේ හැටියට මේ ගන්න ගාණට වඩා වැඩි ගාණට විකුණන්නේ. ඉතින් මේක ටැක්ස් කරන්න පුළුවන් කියන බය තිබුණා හැමතිස්සෙම. නමුත් IRD එක ওই වීව් එකේ හිටියා පුළුවන්. අද ඉන්කම් කියලා පුළුවන් කියන එක. නමුත් අපි ගොඩක් කට්ටිය මේකට රිප්‍රසන්ටේෂන් කරලා දැන් මේ සැරේ ඇමෙන්ඩ්මන්ට් එකේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා සෙක්ෂන් 8 එකේ අද ඉන්කම් යටතේ මේක ටැක්ස් කරන්න බෑ කියලා. ඒක නිසා ඔයගලන්ට දැන් බය නැතුව ඔයගලගේ වාහනේ විකුණන්න පුළුවන්. කොච්චර ලාභයක් ආවත් ඒ ලාභේ ටැක්ස් වෙන්නේ නැහැ. ඒක ප්‍රොෆිට් එකක් හැටියට සැලකන්නේ නැහැ. ඉතින් මොකද ඒක පුද්ගලිකව අපි පාවිච්චි කරන වාහනය ඒක කැපිටල් ගේන්ස් කියලා ටැක්ස් කරන්න බෑ. මොකද මේ කැපිටල් ඇසට් කියන එකේ වාහන දාලා නැහැ. ඒතර ඒක නිසා ඒකෙන් ටැක්ස් කරන්නත් බෑ. දැනට තුනයි අපිට එක්සෙම්ප්ට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපෙන් ටැක්ස් කරන්නේ නැති ඒවා තමයි එක්සෙම්ප්ට් අමවුන්ට්ස් කියලා තියෙනවා සමහරක් ඒවා. ඒ වගේම මේ ෆයිනල් withholding payment ගෙවලා එන day. For example, if you get a dividend from a company, ඒක අපේ ටැක්ස් එකට අයමස්සරයක් දාන්න ඕනේ නෑ. මොකද ඒක අපි දැනටම ඒ කම්පැනි එක 15% ගෙවලා තියෙන්නේ අපි මේ. So ඒක ටැක්ස් වෙන්නේ නැහැ. ඒතර ඊළඟට දැන් අද ඉන්කම් කියන එකේ එක්ස්ක්ලූඩ් කරලා තියෙනවා exempt amounts final withholding payments ඊළඟට employment income, business income, investment income එක ඇතුල් වෙන දේවල්. ඒ ටික exempt කළා අනිත් ඒවා ටික ඔක්කොම ටික මේ එතකොට අද ඉන්කම් එකේ දාන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්න තියෙනවා නගලන්ට සෝලා එක. සෝලා මේ යුනිට් එක ආපුවම දැන් මේකට අර CB එකෙන් ගෙවන ඉන්කම් එක මමත් ඒක හිතුවේ අද ඉන්කම් කියලා. මොකද මම හිතුවා ඒක දැන් අපි මම හිතුවා ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් නෙවෙයි, බිස්නස් එකක් නෙවෙයි, එම්ප්ලොයිමන්ට් නෙවෙයි. ඒක මම හිතුවා අද ඉන්කම් කියලා. නමුත් මම මිස්ටර් විජේවර්ධනත් එක්ක පබ්ලික් ඉන්කම් ටැක්ස් එකේ පොලිසි ප්ලෑනින් එකේ කතා කරනකොට එයා කිව්වා නෑ ඒක බිස්නස් ඉන්කම් කියලා. ඒක බිස්නස් ඉන්කම්. මොකද මේ සෝලර් එක අපි දැන් ඉන්ස්ටෝල් කරාම ඒක ඒ මැෂින් එක යූස් වෙලා තමයි ඉන්කම් එක ජෙනරේට් වෙන්නේ. එතකොට ඒක බිස්නස් ඉන්කම් එකක් කියලා තමයි දැන් IRD එක සැලකන්නේ. එතකොට ඒකත් අද ඉන්කම් වලට එන්නේ නැහැ. එතකොට දැනට දැන් මේ අවුරුදු 8ක් තිස්සේ මේ ඇක්ට් එකේ කවදාවත් අද ඉන්කම් කියලා කිසිම දෙයක් IRD එක ටැක්ස් කරලත් නැහැ, ඇසෙස් කරලත් නැහැ. Now you all must remember always අපේ ලංකාවේ තියෙන self assessment. අපි තමයි ටැක්ස් එක හදන්නේ. අපි හදලා IRD එකේ ගයිඩ්ලයින්ස් දීලා තියෙනවා, නීති දීලා තියෙනවා. අපි තමයි ටැක්ස් එක හදන්නේ. අපි හදලා තමයි අපි ටැක්ස් එක ගෙවන්නේ. ඒක IRD එකට චැලෙන්ජ් කරන්න පුළුවන්. බට් අපි ඒගොල්ලන්ට අපිට කියන්න බෑ ඕගොල්ලෝ මෙහෙම දාන්න, ඕගොල්ලෝ අරම දාන්න කියලා. ඒගොල්ලෝ ගයිඩ්ලයින්ස් දීලා තියෙනවා. So always remember කාටවත් අපිට කියන්න බෑ ඔයා මෙහෙම කරන්න අරම කරන්න කියලා කාටවත් කියන්න බෑ because we have a self assessment system. දැන් මේ සැරේ මෙන්න මේ අලුත් amendment එකේ ගීලා clearly කියනවා gains from realization of motor vehicles. මේක exempted කියලා. ඉතින් ඒක නිසා දැන් බය නැතුව ඔයාගේ වාහනේ විකුණන්න ඒ ලාභේ පෙන්නන්න කියන්නේ ඒක exempt එකක් හැටියට පෙන්නන්න. මොකද ඒ ආදායම ගේන්න නැත්නම් ඔයාලට දැන් අපි තුමු මිලියන 5ට ගත්ත එක මිලියන 8ට විකන මිලියන 8ක් වගේ අතේ තියෙනවනේ. ඒක පෙන්නන්න එපයි. ඉතින් ඒක නිසා මිලියන 8ට වික කියලා බය නැතුව දාන්න. ඒක ටැක්ස් කරන්න බෑ ඒගොල්ලන්ට. දැන් ඒක බොහොම ක්ලියර්. ඉස්සෙල්ලා නිකම් පොඩි ග්‍රේ ඒරියා එකක් තිබුණා. මේක 20යි 24 අප්‍රේල් මාසයේ ඉඳලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ පරණ කාලේ වාහනයක් වික්කත් බය වෙන්න එපා. කියන්න මට ප්‍රොෆිට් එකක් තිබුණා. මේ ප්‍රොෆිට් එක මෙච්චරයි කියලා කියන්නේ. දැන් මම මේක මේ වැරදියට තේරුම් ගන්න එපා. නමුත් අපි හිතමු දැන් ඔයගලන්ගේ වෙන ඉන්කම් එකක් තිබෙලා ඩික්ලෙයාර් නොකර නම් වාහනේ විකුණලා ඒක ටිකක් වැඩියෙන් පොඩක් ගාණක් දාලා අර අන්ඩික්ලෙයාර්ඩ් මොනවා හරි තියෙනවනේ ඒවත් ඕක ASCII දාලා ගේන්න පුළුවන්. මොකද මේක සම්පූර්ණයෙන්ම නිදහස්. අන්න ඒක මේක බෑක් ඩේට් කරලා තියෙන්නේ 20යි 24ට. දැන් අපි ඉන්නේ 26 27 අවුරුද්දේ. දැන් 26 27 returns තාම they are not issued. Most likely 1st of July විතර වෙනකොට returns issue කරයි. එතන අපි tax පටන් ගන්න ඕන පුරවන්න.
ඉතින් එතකොට කාගේ හරි ඔයගොල්ලන්ගේ එක්කෙනෙක්ගේ වාහනයක් තිබිලා විකුණලා තියෙනවා නම් ඒක ඩික්ලෙයාර් කරන්න. හැබැයි ටැක්ස් ගවන්න ඕනේ නැහැ ඒක. ටැක්ස් ගවන්න ඕනේ නැහැ. ඒක ඩික්ලෙයාර් කරන්න. ඩික්ලෙයාර් කරලා තියන්න. එතකොට ඔයගොල්ලන්ට අර ඔයගොල්ලන්ගේ කෑෂ් ෆ්ලෝ එක එහෙම නැත්නම් ওই ඇසට් මොන හරි තියෙනවා නම් ඩික්ලෙයාර් නොකරපු එක ඒක බැලන්ස් කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන්. So remember that one. හැබැයි දැන් බිස්නස් එක අපි පාවිච්චි කරනවා මේ depreciable motor vehicles. කියන කියන්නේ මොනවද? කාර් නෙවෙයි. හැබැයි අපි පාවිච්චි කරනවා ওই නොයෙකුත් ආකාරයේ ලොරි, වෑන්, ඩිලිවරි වෑන්. දැන් ඒවට කැපිටල් ගේන් නැහැ. ඒවට මේ ගේන් නැති වුණාට ඒ වයිදී අර කැපිටල් allowance එක දාලා ඒකේ බැලන්සින් allowance එකක් දාලා section 16 එක අනුව හදනවා. ඒකට වෙනසක් නැහැ. දැන් කවුරුත් වර්ධිත හිතා ගන්න එපා. ඔයගලන්ගේ ඔෆිස් මේ බිස්නස් එකේ ලොරියක් තියෙනවා. දැන් ලොරිය වික්කම ටැක්ස් එකක් නැහැ කියලා හිතන්න එපා. ලොරියට ටැක්ස් තියෙනවා. depreciable motor vehicle වලට මොකද ඒකේ depreciation අපිට දීලා තියෙන්නේ. ඒ සහනය දීලා තියෙන්නේ. ඒ නිසා ඒක විකුණනකොට යම් ආකාරයක ප්‍රතිලාභයක් තිබුණොත් අර බැලන්සින් charge එකක් තිබුණොත් section 16 එක අනුව ඒක you have to pay the taxes. So this is the first amendment මේ section 8 එකට main act එකේ section 8 එකට ගෙනාපු amendment එක තමයි යෝක. දැන් ඊළඟට තවත් වැදගත් එකක්. දැන් මේක මම දන්නවා ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය දැන් දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති ඉන්න වෙලාවේ මේ නීතිය ගෙනාවා. මැයි මාසේ 8 වෙනිදා. මොකද්ද නීතිය? රුපියල් ලක්ෂ 5ට වඩා ඔයගොල්ලෝ මොනවා හරි ගෙවනවා නම් ඒක මුදල් වලින් ගෙවන්න බෑ. ගෙවල් ගෙවුවොත් ඒක ඔයාලට එලව් කරන්නේ එක්ස්පෙන්ඩිචර් එකක් හැටියට. එක ඉවෙන්ට් එකකට කඩලා හෝ එකට හරි රුපියල් ලක්ෂ 5ට වඩා ගෙවනවා නම් ඒක එලව් කරන්නේ නැහැ කියන එක. එහෙමනම් කොහොමද ගෙවන්න ඕනේ ලක්ෂ 5ට වඩා ගෙවනවා නම්? එක්කෝ account page එකක් දෙන්න ඕන. එක්කෝ bank manager එකේ pay order එකක් දෙන්න ඕන. එහෙම නැත්නම් credit card එකකින් ගෙවන්න ඕන. එහෙම නැත්නම් bank transfer එකකින් ගෙවන්න ඕන. ඔන්න ඕම තමයි 8 වෙනිදා මැයි මාසේ 23 ආපු එකේ තිබුණේ. දැන් අලුත් amendment එකේ දීලා තියෙනවා තව විදියක්. අපි ඒ ගෙවන තැනත්තගේ බැංකු account එකට ගිහලා සල්ලි දැම්මොත් bank account එකට සල්ලි දෙම්මොත් ඒකත් පිළිගන්නවා කියන එක. දැන් මෙන්න මෙහෙමයි කතන්දරේ තියෙන්නේ. අපි හිතමු කවුද? අපි හිතමු මම අරෝෂගෙන් මම වැඩක් කරගන්නවා. මම අරෝෂට කියලා අරෝෂ මගේ බිල්ඩිමක් හදනවා. මම බිස්නස් එකක් කරන්නේ. අරෝෂන් මම ගවන ලක්ෂ 6ක් අරෝෂ කියනවා සල්ලි වලින් දෙන්න. ඉතින් මම සල්ලි වලින් දෙනවා යාට. ඉතින් මගේ එක්ස්පෙන්ඩිචර් එකේ මම පෙන්නනවා අරෝෂට ලක්ෂයක් කියලා. අයියා ඩික කරන එක පිළිගන්නේ නැහැ. සල්ලි වලින් ගෙව්වේ පිළිගන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක තමයි මේ 8 වෙනිදා මැයි මාසේ 20යි 23 වුණේ. එතකොට කිව්වා ඒ වෙලාවේ නීතිය කිව්වේ ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවුවොත්, account page එකකින් ගෙවුවොත්, bank order එකකින් ගෙවුවොත් නැත්තම් online transfer එකක් දැන් ඔයගොල්ලෝ මට කරනවා වගේ කරොත් පිළිගන්නවා. නැත්තම් පිළිගන්නේ නැහැ. දැන් මේ සැරේ amendment එකේ කියනවා 20යි 23 ඉඳලා බලපවත්වන පරිදි අපි එයාගේ account එකට cash වලින් deposit කරලා තියෙනවා. අපි සල්ලි ගෙනිලා එයාගේ account එකට දානවා. ඒකත් පිළිගන්නවා කියන එක තමයි ඔන්න ওই කතන්දරේ තමයි තියෙන මේ section 10(2) එකේ amendment එකේ දැන් තියෙන්නේ. vehicle 10ක් නෑ මෙහෙමයි. vehicle මෙහෙමයි චානක තියෙන්නේ. දැන් තමන්ගේ පාවිච්චි කරන vehicle එක විකුණලා තව vehicle එකක් අරගෙන ඒකත් විකුණලා එහෙම ගියාට කිසි tax එකක් වදින්නේ නෑ. නමුත් ඔයා අදිසනට IRD එකට නිකන් හැංගුණොත් ඔයා මේක කරන්නේ බිස්නස් එකක් කියලා. buy and selling of vehicles කියලා හිතනොත් එතනදී ඒක බිස්නස් ප්‍රොෆිට් එකක් වෙනවා. නමුත් මගේ ගෙදර කාර් දෙකක් තියෙනවා. මම කාර් දෙකම විකුණනවා. පළවෙනි එක මම මිලියන 6ට ගත්ත එක මිලියන 9ට විකුණනවා. දෙවෙනි එක මම මිලියන 3ට ගත්ත එක මිලියන 5ට විකුණනවා. ඒ දෙකේම ප්‍රොෆිට් එක බද්දෙන් නිදාස්. ඒක ටැක්ස් වෙන්නේ නැහැ. ඒක ටැක්ස් වෙන්නේ නැහැ. ඒක තමයි වෙන්නේ. හැබැයි දැන් අපි දැන් අපේ මේ පල්ලියේ වාදුනාංශ කෙනෙක් හිටියා. එයා කරන්නේ මේ එයා බයිනැන්සලි එක මාස කාර් එකක් ගන්නවා. ඒක සමාන දෙකක් පාවිච්චි කරලා ඒක උකරනවා තමයි. ඒක IRD එකකින් කව නෑ නේද? මේක මෙයා කරන්නේ බිස්නස්. වාදුනාංශ කෙනෙක් වෙනවා. එයා කරන්නේ බිස්නස් කියලා. ඒක
ටැක්ස් කරා බිස්නස් ඉන්කම් හැටියට. නමුත් ඔයා බිස්නස් නෙමෙයි කරන්නේ. ඔයාලා කාර් එකක් තියෙනවා. මාසයක් පාවිච්චි කරනවා. විකුණනවා. තව එකක් ගන්නවා. මාසයක් පාවිච්චි කරනවා විකුණනවා. තව එකක් ගන්නවා. අන්න ඒ වගේ ඒවා exempted. නමුත් IRD එක හැමතිස්සෙම මම අද ඒක ගැන කතා කරන මේ section 35 කියලා තියෙන එක. හදිස්සෙනත් අපි කරන දේ IRD එකට තේරුනොත් මේක මෙයා කරන්නේ මේ tax avoid කරන්න හිතාගෙන කරන එකක් කියලා හිතුනොත් ඒගොල්ලන්ට පුළුවන් මේ ඔක්කොම අතල්ලා දාලා නෑ ඔයා කරන්නේ tax avoidance එකක් කියලා. ඔයාව tax කරන්න පුළුවන්. but normally අපි ගෙදරක කාර් එකක් තියෙනවා විකුණනවා. තව අවුරුද්දකින් තව එකක් කරගන්නවා විකුණනවා. 2024 ඉඳලා ඒ වගේ ප්‍රොෆිට් එකක් තියෙනවා නම් ඒක exempted. ඒකට tax ගෙවන්න ඕනේ නෑ. දැන් මේක ඊළඟ එක තමයි මේ 10(2)A එක තියෙන්නේ. මේක තියෙන්නේ අර කෑෂ් වලින් ගෙවන ඒවා. ඉතින් දැන් මේකේ දැන් අදත් මං හිතන්නේ මට ආවා ලක්ෂ 5කට වඩා වැඩිය කියලා ගාන එක ගණන් සප්ලයි කෙනෙක්ට ඔව් ඒ කියන්නේ මේමයි එයාට ගෙවන මුළු මුදල ලක්ෂ 5ට වැඩි නම් එහෙම නැත්නම් එක ඉවෙන්ට් එකක් අපි හිතමු මම පර්චේස් කරනවා මේ කාගෙන් මම පර්චේස් කරනවා බාසුරගෙන් මම පර්චේස් කරලා ලක්ෂ 6ක බඩු අරන් අද ලක්ෂ 3ක් ගෙවනවා තව සුමානකේ ලක්ෂ 3ක් ගෙවනවා එතකොට කඩලා ගෙවලා තියෙන්නේ හැබැයි දෙකම ගෙවුවම සල්ලි වලින් එතකොට මේ දෙකම ඩිස්සලව් කරනවා ඒ කියන්නේ අපිට එතකොට ඒක එක්ස්පෙන්ඩිචර් එකක් හැටියට ක්ලේම් කරන්න බෑ ඒතර අපිට පාඩුයි ඒක දැන් ඔය ගොඩක් වෙලාවට ඕක වෙනවා මේ ජෙම් බිස්නස් එකේ දැන් අපි ජෙම්ස් ගන්න උගක් කලකට සල්ලි වලට ඉතින් එතකොට ඒක IRD එක කියනවා නෑ මේක ඔයාට දෙන්නේ නැහැ මොකද ඔයා සල්ලි දීලා අරන් තියෙන්නේ කොයි කාටද දුන්නේ කොයි බැංකුවටද ගියේ අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් දැන් මේක ටිකක් ස්ට්‍රික්ට්ලි ඉම්ප්ලිමන්ට් කරගෙන යනවා මොකද දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති අපේ බැංක් accounts ඔක්කොම දැන් ලින්ක් වෙලා තියෙන්නේ IRD එකට මම චෙක් එකක් ලියනකොටම IRD එක දානවා මගේ චෙක් බැංකුවට සල්ලි එනකොටම IRD එක දානවා ඉතින් දැන් ඕක ගලව ගන්න තමයි මිනිස්සු සල්ලි වලින් ට්‍රාන්සැක්ෂන් කරන්නේ. ඉතින් ඒක හරි භයානකයි. දැන් අර කැපිටල් ගේන් කියලා එකක් තියෙනවානේ. දැන් ඒක 115යි මේ ඇක්ට් එකෙන් පස්සේ. අපි හිතමු ඉඩමක් ගන්නවා මිලියන 5කට. මිලියන 5කට ඉඩමක් අරගෙන මේ අයිතිකාරයාට කියනවා මට නම් ওই චෙකුයි බැංකුයි අරකයි මේකයි එපා. මට දෙන්න සල්ලි වලින් මිලියන 5. සල්ලි වලින් දෙන්න. ඒත් ඔයා මිලියන 5ක් සල්ලි වලින් දෙනවා යාට. ඕක අවුරුදු 3ක් 4ක් පාවිච්චි තියාගෙන ඉන්න මිලියන 8කට විකුණනවා. එතන මෙතන තියෙනවා කැපිටල් ගේන් එකක් මිලියන 3ක්. දැන් දැන් මේ නීතිය පාස් වෙලා තියෙන නිසා මේ කැපිටල් ගේන් එකට 15%ක් ගෙවන්න ඕන. 4,50,000. නමුත් ඔයා මේක සල්ලි වලින් නම් ගෙවලා තියෙන මිලියන 5 IRD එක කියනවා මේක පිළිගන්නේ නැහැ. මේක ඔයා ගෙවුවා කියලා අපි පිළිගන්නේ නැහැ. එතකොට ඔයාගේ කොස්ට් එක බිඳුවයි. හරි. ඔයාගේ කොස්ට් එක බිඳුවයි. වික්කේ මිලියන 8ට. එතකොට ඔයාට කියනවා මිලියන 8ටම 15%ක් ටැක්ස් ගෙවන්න කියලා. අන්න ඕක තමයි නීතිය දැන් තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම දැන් බැංකු ට්‍රාන්සැක්ෂන් එකත් එක්ක කරන්න ඕන. කම්පැනි එකේ නමට වීකල් එකක් තිබිලා වික්කත් කමක් නැහැ. හැබැයි අර ඩිප්‍රිසියේෂන් ක්ලේම් කරලා නැත්තම්. ඒ කියන්නේ දැන් අපි හිතමු ඔයාගේ කම්පැනි එකේ මැනේජින් ඩිරෙක්ටර්ට Mercedes Benz කාර් එකක් ගන්න තියෙන මිලියන කීයද නන්දනේ මිලියන 20ක් විතර කියලා හිතමුකෝ. ඊට පස්සේ ඒ කාර් එක විකුණනවා මිලියන 30කට. ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. ටැක්ස් එකක් නැහැ. මොකද ඒකේ කැපිටල් අලවන්ස් නැහැනේ. එතකොට මේ වගේ කාර් එකක් කම්පැනි එකක් වික්කත් ඉන්ඩිවිජුවල් කෙනෙක් වික්කත් පාර්ට්නර්ෂිප් එකක් වික්කත් ටැක්ස් එකක් ගෙවන්න ඕනේ නැහැ එතන. හැබැයි කම්පැනි එක අරන් තිබුණ ලොරිය අර කැපිටල් අලවන්ස් ක්ලේම් කරලා තියෙනවනේ. ඒකෙදි අපි අර ඉතුරු වෙච්ච ගානට වඩා ඒ කියන්නේ allowance එක අඩු කරලා written down value එකට වඩා වැඩි ගානකට වික්කොත් එහෙම අන්න ඒතන profit එකට ගෙවන්න ඕනේ. නමුත් කාර් වලට කොහෙදවත් දැන් tax එකක් නැහැ. අන්න ඒක තමයි කතන්දරේ. Right? So remember that one. So එතන මේ cash payments එක ගැන ඔයගොල්ලෝ හැමතිස්සෙම අවධානය යොමු කරන්න. වාගේ business එකේ ගෙවනකොට. දැන් ඒ වගේම දැන්
ඔයගොල්ලෝ ඔඩිට් කරනවා නේ ඔයගොල්ලෝ accounts හදන කට්ටිය ඉන්නවා නම් එතනත් පොඩ්ඩක් බලන්න. ඔයගලගේ client ළගෙන් ඒගොල්ල කෑෂ් වලින් ගෙවලා තියෙනවද කියලා. මොකද අපිටත් වගකීමක් තියෙනවා මේ අනුත් ටැක්ට් එකේ. අපි යම් කෙනෙක්ට උදව් උපකාර කරලා තියෙනවා නම් මේ ඇක්ට් එකට විරුද්ධ දෙයක් කරන්න අපුවත් තිරේ දාන්න පුළුවන් දැන්. ඒ නිසා අපි ප්‍රවේශම් වෙන්න ඕන. සෝ ඒක නිසා හැමතිස්සෙම මතක තියාගන්න මේ දැන් මම දැන් මෙච්චර ලොකුවට ඔඩිට් කරන්නේ. නමුත් මම ක්ලයන්ට් කෙනෙක් වැඩ කරන මම ඉස්සෙල්ලාම යාගෙන් සර්ටිෆිකේට් එකක් ගන්නවා. ඔයා කෑෂ් පේමන්ට් කරලා තියෙනවා කියන ලක්ෂ 5ට වඩා කරලා තියෙනවා. ඒ කියන්නේ එක පොද්දලට ලක්ෂ 5ට වඩා කරලා තියෙනවා නම් කියන්නේ කියන එක අපි කියනවා. කෑෂ් පේමන්ට් ගෙවුවොත් ප්‍රශ්නයක් තමයි. කෑෂ් පේමන්ට් ගෙවුවොත් ප්‍රශ්නයක් තමයි. ඒ කියන්නේ එතකොට IRD එක කියනවා ඒක පිළිගන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ කියන්නේ පිළිගන්නේ නැහැ කියන්නේ ඔයාලට accounts වල පෙන්වන්න පුළුවන්. නමුත් ඔයාලට tax වලට අඩු කරන්න දෙන්නේ නැහැ. අපි හිතමු hardware ගන්නවා. hardware අරගෙන ඔයා ඒ සප්ලයර්ට ගෙවන්නේ කෑෂ් වලින්. කෑෂ් වලින් ගෙවුවත් දෙන්නේ නැහැ. අඩු ගානේ දැන් පුළුවන් එයාගේ බැංකුවට ගිහලා දාන්න. දැන් සල්ලි වලින් අරන් ගිහිල්ලා ඔයාගේ hardware shop එකේ තියෙන සල්ලි වලින් අරන් ගිහලා එයාගේ bank account එකට දාන්න. නමුත් සල්ලි එයාගේ අතට දුන්නොත් ඔයාට ඒක පාඩුවක්. ඔයාට ඒක ක්ලේම් කරන්න බෑ එක්ස්පෙන්ඩිචර් එකක් හැටියට. ඒතකොට ඔයාගේ ටැක්ස් එක හදනකොට ඔයා අලි ටැක්ස් එකක් ගෙවන්න යන අනවශ්‍යව. මේක දැන් හරි දැන් මේක දැන් ඇත්තම මැයි මාසේ 23 ඉම්ප්ලිමන්ට් කරාට දැන් තමයි IRD එකට දැන් ඔය ඒගොල්ලන්ට සිස්ටම් ඇවිල්ලානේ ඔක්කොම ටික. දැන් ඒගොල්ලන්ට මේවා ඔක්කොම හරියට චෙක් වෙලා අහු වෙනවා. ඉතින් ඒක නිසා දැන් මේවා ගැන හොය දුවනවා. ඒතකොට දුවනකොට වෙන්නේ බැක් ඩේටුත් යන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට මැයි මාසේ 20යි 23 වෙනකම්ම හොයන්න පුළුවන්. ඔයාලට කියන අරගෙන ඉන්න කියලාගේ accounts ටික අරගෙන ආවම ඔය ටික ඔක්කොම බලලා කොහෙද ගෙවලා තියෙන්නේ? කාටද ගෙවලා තියෙන්නේ? බැංකුවෙන්ද ගෙවලා තියෙන්නේ නෑනේ. ක්‍රෙඩිට් කාඩ් එකෙන්ද ගෙවලා තියෙන්නේ නෑනේ. කියලා මේව කරන්න පුළුවන්. So now everyone should try and do this one and ensure that it is. So that's a second amendment that we have in this one. මේක 8යි 20යි 23 ඉඳලා තියෙනවා. Right? මේ amendment. So what's the third amendment? මෙන්න මේක හොඳ දෙයක් කරලා තියෙන්නේ. මේක එන්නේ 3 වෙනි ජූනි 3 මම සමහර කේවා මේ ස්පීකර් අත්සන් කරපු දවසේ ඉඳලා තමයි එවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මෙච්චර කාලයක් තිබුණේ අපි කාට හරි ඒ කියන්නේ අපේම ඇසෝසියේට් කියලා තියෙනවා. ඒ කියන්නේ අපේ නෝනාට, අපේ දරුවන්ට, අපේ කසින් කෙනෙක්ට එහෙම කාට හරි මොනවා හරි පැවරුවොත් එතන කැපිටල් ගේන් එකක් එන්නේ නැහැ. නමුත් වෙන කාට හරි නිකන් දුන්නත් කැපිටල් ගේන් එක අපි ගත්ත 1 මිලියන 5යි. දැන් අපි කාට හරි තෑගි දෙනවා අපේ නෑදෑයට නෙවෙයි වෙන එක්කෙනෙක්ට තෑග්ගක් දෙනවා මිලියන 7ක. එතකොට අර තෑගි දෙන කෙනා මිලියන 2කට කැපිටල් ගේන් ගෙවන්න. 115ක් ගෙවන්න. එයාට සල්ලි හම්බෙන්නේ නැහැ. නමුත් මාකට් වැලියු එකක් තියෙනවනේ මිලියන 7යි කියලා. එතකොට මිලියන 5ට නේ ගත්තේ. එතකොට 115ක් දැන් ගෙවන්න ඕන. නමුත් දැන් සෙක්ෂන් 46 3 ඒක එමෙන්ඩ් කරලා දැන් කියනවා ආණ්ඩුවට ඩොනේෂන් එකක් දුන්නොත් එහෙම නැත්නම් යුනිවර්සිටි එකකට ඩොනේෂන් එකක් දුන්නොත් ඉතන කැපිටල් ගේන් එකක් නැහැ කියලා. ඒ කියන්නේ එදාට බලන්න මෙන්න මෙහෙමයි. අපි හිතමු දැන් අපි අද කවදද 23 ජූනි මාසෙනේ. මම හිතමු මගේ තියෙන ගේ මම කියනවා මම රජයට නැත්නම් යුනිවර්සිටි එකකට දෙනවා කියලා අද 23යි 6යි 20 මගේ ගේ මම පවරනවා. මේකේ වටිනාකම අපි හිතමු මිලියන 25යි. එතකොට මම මේ ගේ අරන් තියෙන්නේ අපි හිතමු මේක අරන් තියෙන්නේ 20යි 20 කියලා මිලියන 10කට. එතකොට මම මේක මේගොල්ලන්ට දෙන අතර රජයට දෙන අතරේ මට මිලියන 15ක් කැපිටල් ගේන් තියෙනවා කියලා මම මේකට 115ක් ගෙවන්නත් ඕන. දැන් ඒක අවශ්‍ය නැහැ. එතන 115 දැන් ගෙවන්න ඕනේ. මොකද දැන් සලකන්නේ මේ මිලියන 25යි මේ ගත්ත ගානයි දෙකම සමානයි කියලා තමයි සලකන්නේ. ඒ කියන්නේ මේ දැන් මිලියන 25ට නේ ට්‍රාන්ස්ෆර් කරන්නේ. එතකොට
මේ ගත්ත ගාන net cost කියන්නේ ගත්ත ගානත් මිලියන 25ක ඇටියට සලකලා capital gain එක බින්ද. හැබැයි ඒක apply වෙන්නේ ආණ්ඩුවට දෙන ඒවට gift වලටත් විතරයි ඒක apply වෙන්නේ. So මේක දැන් ඔය for example ඔය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යාගේ ඉන්නගේ මේ රොයල් කොලෙජ් එකට දීලා දෙන්න තමයි ඉන්නේ. යාක දීලා තියෙන්නේ. එතකොට දැන් මේ නීතිය එන්නේ ඉස්සෙල්ලා දුන්න නම් එයා ගෙවන්න ඕන කැපිටල් ගේන් එකක්. තේරෙනවද? එයා කැපිටල් ගේන් එකකුත් ගෙවන්න ඕන රජයට දෙන අතරේ. දැන් එහෙම කරන්න ඕනේ නෑ. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට සිද්ධිය අපදීතියක් නෙමෙයි. නමුත් මේ නීතිය අනුව දැන් අපිට අපේ ඉඩමක් අපේ බිල්ඩිමක් මොනවාරි වත්කමක් රජයට දෙනවා නම් capital gain ගෙවන්න ඕනේ නැහැ. So in effect no capital gains on 3rd of June on any donations to government or a university. අද කාලේ අපිට ඔව දෙන්නත් එච්චර දෙන්න නමුත් ඉන්නවනේ කට්ටියක් ඒ වගේ වයසට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ධනය රජයට දෙන්න ඒ වගේ කට්ටියක් ඉන්නවනේ. ඒ වෙලාවට මේක අසාධාරණයක් නේ. තමම තෑගිත් දීලා ටැක්ස් උත් ගෙවන්න කියන එක. ඉතින් ඒක නිසා දැන් ඒක අයින් කරලා තියෙනවා. ඒක 3 වෙනිදා ඉඳලා බලපාන්නේ. දැන් මෙන්න මේ dates හරි important. ඔයගොල්ලෝ ටැක්ස් කන්සල්ටන්ට් කෙනෙක් නම් මගේ මේ courses වල මගේ idea එක තියෙනවා. මම මේක දැන් amendment එක කරාට මගේ courses වල idea එක තියෙනවා. ඔයගොල්ලෝ ඔක්කොමලම ටැක්ස් කන්සල්ටන්ට්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට එක්ක ඔයගොල්ලන්ගේම ටැක්ස් එක හදා ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් තව කාගේ හරි ටැක්ස් එකක් හදලා කීයක් හරි හොයාගන්නත් පුළුවන් වෙන්න. ඉතින් එහෙමනම් අපි නීතිය දැනගෙන ඉන්න. ඒකයි මම ඔයගලන්ට දැන් අද එවලා තියෙනවා ඔයගලන්ගේ group එකේ තියෙනවා මේ amendment act එක එහෙම් පිටින්ම මම ඔයගලන්ට එවලා. ඒවයි මම ඔයගලන්ට එවලා තියෙනවා IRD එකෙන් දීපු මේ amendment එක ගැන දීපු guideline එකත් එවලා තියෙනවා. ඒ වගේ මම මේක ගැන ගොඩාක් study කරලා මම මේ හදපු tutorial එකත් ඔයගලන්ට එවලා තියෙනවා. ඒ කියන්නේ මම ගොඩාක් ඔක study කරලා මම ওই tutorial එකත් එවලා තියෙනවා. ඔයගලන්ට දැන් ඔක්කොම ටික තියෙනවා. ඉතින් ඔය ඔක්කොම ටික බලලා ඔයගලන්ට idea එකක් ගන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාට government compensation එක tax වෙන්නේ නැහැ. මේක government එකෙන් දෙන්නේ ඒක හුඟක් වෙලාවට ඒ වෙලාවෙදිම ඒක ගැසට් එකෙන්ම කියනවා. හැබැයි ඒක පොඩ්ඩක් බලන්න ඕන. මොකද ඒක ගැන පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න ඕන. මොකද ඒකත් capital gain කියලා ගන්නත් පුළුවන්. ඒක IRD එකෙන්ම clarification එකක් ගන්න ඕනේ. ඒගොල්ලන්ගේ interpretation එක මොකක්ද කියලා. පොදුවේ දෙන compensation එකක් නම් පොදුවේ පාරකට ගන්නවා නම් ඒක ගන්න පුළුවන්. නමුත් සමහරක ප්‍රයිවට් එකකට දෙන compensation එකක් වුණොත් එතනදී පොඩ්ඩක් බලන්න ඕන කොහොමද IRD එකේ interpretation එක කරන්නේ කියලා. ඒක හොඳ ප්‍රශ්නයක්. මම පොඩ්ඩක් ඒක ගැන පොඩ්ඩක් හොයලා මම පොඩ්ඩක් ඔයගලන්ට තව ඒක ගැන චන්දන මම පොඩ්ඩක් විචානක ඒක බලලා ඔයාලට මම තව පොඩි විස්තරයක් ඒක ගැන දෙන්නම්. මොකද මට ඒක ආවේ නෑ ඇත්තම. but I will check that one and let you know also that one also. Then qualifying payment කියන එක. දැන් ඔයගොල්ලෝ දන්නවා අපේ accessible income කියන්නේ මොනවද? අපිට තියෙනවා කොටස් 4ක්. employment income, business income, investment income මේ තුනම අද income මම කියන්නේ නැහැ කියලා මොනවද? නමුත් මේ හතරම එකතු වුණාම අපිට කියනවා accessible taxේරු කළ හැකි ආදායම. මේකෙන් අපි individual කෙනෙක් හැටියට අපිට තියෙනවා qualifying payment කියලා. අඩු කරන්න පුළුවන් ඒවා. අනුමත charity එකකට අපි දුන්නොත් 75000කට උපරිමයකට යටත්ව අපිට ඒක accessible income එක නඩු කරන්න පුළුවන්. ඒ වගේම ෆිල්ම් එකක් අපි හදුවොත් ෆිල්ම් එකේ ගාණ අපිට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ගවර්න්මන්ට් එකට ඩොනේෂන් එකක් දුන්නොත් ඒ ඩොනේෂන් එකේ ගාණ සම්පූර්ණයෙන්ම කිසිම සීමාවක් නැතුව අයින් කරගන්න පුළුවන්. දැන් අපි හිතමු මෙන්න මෙහෙම කතන්දරයක්. මට තියෙනවා මගේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක මිලියන 10ක්. මට බිස්නස් ඉන්කම් එකක් තියෙනවා මිලියන 20ක්. මම හිතුවා මට ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් නැහැ කියලා. එතන මගේ accessible income එක කීයද? මිලියන 30යි. මම රාජ්‍යයට දෙනවා මිලියන 40ක වටිනාකම් ඇති මොනවා? ඔක්කයක් දෙනවා. ඒක එහෙම නැත්නම් සල්ලි වලින් හරි මම රජයට දෙනවා. මිල රජයට කොහම රජයට අනුබද්ධ ආයතනයක් වෙන්නත් පුළුවන්. කැන්සර් හොස්පිටල් එකට. එහෙම නැත්නම් ඔය කිඩ්නි එකට අර මොනවාද සරණ මොනවාද ෆන් තියෙනවා. මේ මොකක් හරි එකට මම දෙනවා මිලියන 40ක්. හරි.
එතකොට දැනට මෙච්චර කලක් තිබිච්ච ලෝ එක අනුව තිබුණේ දැන් මිලියන 40ක් දුන්නානේ. එතකොට 30යි මගේ ආදායම 40ක් තියෙන. ඉතින් මොනවද කරන්නද? මේ විතුරු 10ට මොනවත් කරන්න බෑ. ඉතින් මම මේ අවුරුද්දේ ටැක්ස් ගෙවන්න ඕනේ නෑ. නමුත් කතන්දරේ එච්චරයි. නමුත් දැන් amendment එකක් ගෙනල්ලා තියෙනවා අප්‍රේල් මාසේ 20යි 25 ඉඳලා බලපවත්වන පරිදි. දැන් මේ මිලියන 30න් මම දැන් 40ක් දීලා තියෙනවානේ. අර ඉතුරු 10 ඊළඟ අවුරුද්දට ගෙනියන්න පුළුවන් කියන එක. ඉතින් මේකත් හොඳ amendment එකක්. ඒ කියන්නේ කාගේ හරි accessible income එකට වඩා වැඩියෙන් තියෙනවා නම් ඒක ක්ලේම් කරන්න බෑනේ මේ අවුරුද්දේ. ඒක ඊළඟ අවුරුද්දේ ක්ලේම් කරන්න පුළුවන්. මේකත් 20යි 25 ඉඳලා බලපවත්වන පරිදි ඒකත් දීලා තියෙනවා. So both individuals and entities. companies වලටත් ඒක තියෙනවා. දැන් අපි දන්නවා අපේ tax කරන්නේ කොහොමද? persons කියලා tax කරන්නේ. ඒතර persons කිව්වම ಜಾති දෙකක් ඉන්නවා. ඔයයි මමයි individual. ඊට පස්සේ ඉන්නවා entity කියලා. entity කියන එකේ ಜಾති දෙකක් ඉන්නවා. companies and partnership කියලා. මේව තමයි tax එක. මේ companies කියන එක ඇතුලේ ಜಾති හතරක් ඉන්නවා. company තියෙන්න පුළුවන්, NGOs තියෙන්න පුළුවන්, trust තියෙන්න පුළුවන්, charities තියෙන්නත් පුළුවන්. නෝම තමයි tax වෙන්නේ අපේ ලංකාවේ system එකේ. එතකොට දැන් මේකේ කියනවා individual කෙනෙක් හරි entity හරි company එකටම John Case company එකත් ඒගොල්ලෝ දෙනවා. ඒගොල්ලන්ගේ accessible income එකට වඩා වටින ගාණක් රජයට දෙනවා. ඒතකොට මේ ඉතුරු ගාණ අපි මේ වතර accessible income මිලියන 30යිනේ. 40ක් මම දුන්නා. ඉතුරු 10 දැන් මෙච්චර කලක් තිබුණේ ඉතුරු 10 ගියා. මොනවත් කරන්න බෑ. නමුත් දැන් අලුත් amendment එක අනුව ඒ ඉතුරු 10 ඊළඟ අවුරුද්දට carry forward කරලා ඊළඟ අවුරුද්ද අනු කරගන්න. ඉතින් අපි අර දෙන donation එක කවදාවත් අපිට පාඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට සම්පූර්ණ සාධාරණත්වය වෙනවා මේ අලුත් amendment එකෙන්. ඉතින් මේකත් section 52 එකට ගෙනාවු amendment එකක් දැන් මේකත් ගෙනල්ලා තියෙනවා. ඔයගලන්ට මේ tutorial එක කරාම ඔයගලන්ට අර මම එවලා තියෙනවා මේ amendment act එක. ඔයගලන්ට ඒකත් එක්ක ගිහිල්ලා පොඩ්ඩක් බලන්න පුළුවන්. එතකොට ඔයගලන්ට තේරෙනවා මේක මොකද Yeah, sorry. Yes, there was some problem. So now then can you all hear me? Then යනවාද ඔයගලන්ට මම? Right, thank you. Yes. ඉතින් මෙන්න මේ amendment එකත් ඔයගොල්ලෝ මතක තියාගන්න. මේකත් අපිට දැන් වැදගත් amendment එකක්. මේ qualifying payments ඉස්සෙල්ලා වගේ නෙවෙයි. දැන් අපිට ඒක carry forward කරන්න පුළුවන්. ඉතින් particularly donations to governments. අර මේ මොනවද මේවට දෙනව නෙවෙයි යා. අනුමත ආයතන ඔය home for the elders ඒව carry forward කරන්න බෑ. government එකට donations දෙනවා නම් ඒක carry forward. ඔයගොල්ලෝ දන්නවා ඇති donation අර අනුමත ආයතන වලට දුන්නා නම් ඒ home for the elders ඒවට දුන්නා නම් ඒව අනුමත නම් ඒක claim කරන්න පුළුවන් limit එකක් ඇතුළේ රුපියල් 75000 limit එක ඇතුළේ individual කෙනෙක්ට නම් company එකට නම් ලක්ෂ 5ක limit එකක් ඇතුළේ claim කරන්න පුළුවන් only ඒකේ තියෙන සල්ලි විතර only cash. දැන් ඔයගොල්ලෝ කියලා ටෙලිවිෂන් එකක් දුන්නොත් ඔයි home for the aged එකකට ඒකේ ටෙලිවිෂන් එකේ value එක ලක්ෂයයි කියලා ඒක claim කරන්න බෑ. නමුත් ආණ්ඩුවේ ආයතනයකට ඔයා කියලා ටෙලිවිෂන් එකක් දුන්නා අපි හිතමු කැන්සර් හොස්පිටල් එකට ඔයා කියලා ටෙලිවිෂන් එකක් දෙනවා. ඒකේ වටිනාකම අපි හිතමු ලක්ෂ 2යි. ඒක අපිට සර්ටිෆයි කරලා කියනවා නම් ලක්ෂ 2යි කියලා ඒක claim කරන්න පුළුවන් අපිට. ඒක අපිට claim කරගන්න පුළුවන්. අන්න ඒක තමයි අපිට තියෙන මේ කතන්දරේ උතන government එකට any kind of money anything දෙන්න පුළුවන් government එකට.
ගවර්න්මන්ට් කොහම ඉස්කෝලේ ගවර්න්මන්ට් ස්කූල් එකට දුන්නත් ඒත් බලපවත්වනවා. දැන් මෙන්න මේ ලයිෆ් ඉන්ෂුරන්ස් එක. දැන් මේකත් හරි වැදගත් එකක්. දැන් ওই ඔයගලන්ගේ ගෙවල් වලට තනවා ඇති ඔය ලයිෆ් ඉන්ෂුරන්ස් ඒජන්ට්ලා. මේගොල්ලෝ ඇවිල්ලා ඉතින් එක එක ස්කීම් කියනවානේ. ඔයගලන්ට පෙන්ෂන් ස්කීම් කියනවා. මෙච්චර දැම්මම මෙච්චර මාසෙකට එනවා කියලා කියනවා. අර මෙහෙම කියනවානේ. ඉතින් ඕක ගැන හැමදාම ප්‍රශ්නයක් තිබුණා. මේගොල්ලෝ මේ කියන කතන්දරය ඇත්තද? මේගොල්ලෝ කියන දේ. දැන් හරි ක්ලියර්. අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා 20යි 25 අපිට කියනවා ලයිෆ් ඉන්ෂුරන්ස් පොලිසි වලට විතරයි මැචුරිටි එකදී ඒ මැචුවර් වෙනකොට ලයිෆ් ඉන්ෂුරන්ස් පොලිසි එක තුනකදී අවස්ථා තුනකදී ඒ හම්බ වෙන සල්ලි ඔයාගෙන් ටැක්ස් අය කරන්නේ නැහැ. මොකද්ද? ඔයා ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙනවා. ඔයා නැති මරණ අවස්ථාවේ ඔයාගේ භාර්යාවට හරි කාට හරි හම්බ වෙනවා අපි හිතමු මිලියන 20ක් හම්බ වෙනවා. ඒකට ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. පළවෙනි කාරණා. එහෙම නැත්නම් ජීවත් වෙන්න කාලෙම ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙනවා. ඔයා අවුරුදු 15කට ලයිෆ් ඉන්ෂුරන්ස් එක දාලා දැන් ඔයා අවුරුදු 30දී දැම්මේ 45යි ඔයාට හම්බ වෙනවා ලයිෆ් ඉන්ෂුරන්ස් එක මැචුවර් වෙලා. අපි හිතමු ඔයාට හම්බ වෙනවා මිලියන 20ක්. ඒකට ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. අප්‍රේල් මාසේ 20යි 25 ඉඳලා. ඊළඟට සමහරක් වෙලාවට අපේ ලයිෆ් ඉන්ෂුරන්ස් කියලා ගන්නවා අපිට මගදී ගෙවා ගන්න බැරි වෙනවා. හැබැයි අවුරුදු 3ක් ගෙවුවන් පස්සේ අපිට තියෙනවා සරෙන්ඩර් වැලියු කියලා එකක්. මට මතකයි මම එක කාලයක් ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ගත්තොත් මට ගෙවා ගන්න බැරි වුණා. ඉතින් අවුරුදු 3 පැන්නන් පස්සේ මම ගිහිල්ලා කිව්වා මට දැන් ගෙවන්න බෑ. මගේ තියෙන ගාණ කීය හරි දෙන්න කියලා. ඉතින් ඒ සරෙන්ඩර් වැලියු එකක් තියෙන ඒකල දෙනවා. එහෙම එකක් හම්බුනොත් ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. එතකොට අන්න ඒ වගේ ලයිෆ් ඉන්ෂුරන්ස් වල ලයිෆ් ඉන්ෂුරන්ස් වලට විතරක් එතන මේ ලයිෆ් ඉන්ෂුරන්ස් කියන එක ඩිෆයින් කරලා තියෙනවා මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම ඩිෆයින් කරලා තියෙනවා. මීන්ස් මේ මීන්ස් කියලා කිව්වම දැන් ඔය ඉන්කම් ටැක්ස් ඇක්ට් එක ඔයගොල්ලෝ කියවනකොට තියෙනවා සමහර කොතන ඉන්ක්ලූඩ් කියලා. ඉන්ක්ලූඩ් කියන්නේ ඇතුළත්ව කියන එක. මීන්ස් කිව්වම වෙන තේරුමක් දෙන්න බෑ. ඒ තේරුමම අපි ගන්න ඕනේ. ඒත් මීන්ස් කියලා මෙතන කියනවා එක ඉන්ෂුරන්ස් කොන්ට්‍රැක්ට් එකක් ලයිසන්ස් ඉන්ෂුරර් කෙනෙක්. ඒ කියන්නේ හැමෝම නිකම්ම කියන කෙනෙක් නා නෙවෙයි. කවුරු හරි ඒ කියන්නේ ඉන්ෂුරන්ස් කම්පැනියක් කරන්න ලයිසන් එකක් තියෙන කෙනෙක් එක්ක ඔයා කොන්ට්‍රැක්ට් එකක් දාලා තියෙනවා. කොන්ට්‍රැක්ට් එකට එන්ට් වෙලා තියෙනවා. ඒ කොන්ට්‍රැක්ට් එකේ කියනවා මැරිච්ච දවසට ඔයාට සල්ලි. අන්න එහෙම ඉන්ෂුරන්ස් එකක් තියෙනවා නම් ඒ ඉන්ෂුරන්ස් එක මරුණා හෝ එහෙම නැත්නම් මැචුවර් වුණාම හෝ එහෙම නැත්නම් සරෙන්ඩර් වුණාම හෝ ලැබෙන ප්‍රතිලාභ ටැක්ස් එකෙන් නිදහස්. ටැක්ස් කරන්නේ නැහැ. දැන් ඔය ඊට අමතරව දැන් මම නම් කරන්නේ නැහැ කම්පැනි. නමුත් ඔය කරෑවිලා කියනවා ඔයාට මෙච්චර දාන්න ඔයාට අවුරුදු 15ක් ගියන් පස්සේ ඔයාට අවුරුදු 40 වෙනන් පස්සේ අපිට පෙන්ෂන් එකක් දෙනවා. අපි ඔයාට අවුරුද්දෙන් අවුරුද්ද පෙන්ෂන් එකක් දෙනවා. නැත්නම් මාසෙන් මාසෙට ඔයාට රුපියල් 7000 හරි 8000 හරි දෙනවා කියලා ඕම. අන්න එහෙම ඉන්ෂුරන්ස් වල දාන්න එපා නෙවෙයි. ඒවට දැම්මොත් ඒවට මේ ටැක්ස් රිලීෆ් එක දෙන්නේ නැහැ. ඒක පැහැදිලිවම මේ ඇක්ට් එකේ කියලා තියෙනවා මේ 52 කියලා අලුත් කැලක් amendment එකක් දාලා තියෙන එකේ කියනවා the following proceeds any annuity or any pension retirement superannuation. දැන් ගොඩක් වෙලාවට ඉන්ෂුරන්ස් කට්ටිය ගෙනල්ලා විකුණන්නේ එහෙමනේ. ඒගොල්ලෝ කියනවා ඔයාට ලයිෆ් ඉන්ෂුරන්ස් එකකුත් තියෙනවා ඊට අමතරව ඔයාට පෙන්ෂන් එකකුත් දෙනවා ඊට අමතරව ඔයා ෆික්ස් ඩිපොසිට් දානකට වඩා ගාණක් ගන්න පුළුවන් අරක මේක කියනවනේ. අන්න ඒවට රැවටිලා මං කියන්නේ ඒව කරන්නේ ඒක කරා කෙනෙක් නෙවෙයි ටැක්ස් වලට බෙනිෆිට් නැහැ. ටැක්ස් වලට බෙනිෆිට් කරනවා පරිශුද්ධ පවිත්‍ර ශුද්ධ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් තියෙනවනේ ලයිසන්ස් ඉන්ෂුරන්ස් කම්පැනි එකෙන් ඒ කොන්ට්‍රැක්ට් එකේ පැහැදිලිව තියෙනවනේ යම් අවස්ථාවක ඔයාගේ ඩියුරින් ද පොලිසි පීරියඩ් ඔයා මැරුණොත් ඔයාට ඒ ප්‍රොසීඩ්ස් හම්බ වෙනවා. අන්න ඒක තමයි ලයිෆ් ඉන්ෂුරන්ස් කියන්නේ. අගේ ජීවිතය තමයි ඉන්ෂුර් කරලා තියෙන්නේ. දැන් ඔය අනිත් කතන්දර ඔය කියන ඒවා මේ පෙන්ෂන් දෙනවා මේ මොනවද බෝනස් දෙනවා ඒව එකක්වත් ඔට්ටු නැහැ. හරි. ඊළඟට තව එකක් කියනවා අපිට මේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දීලා තියෙන එම්ප්ලොයිමන්ට් එකෙන්. ඒ කියන්නේ අපි වැඩ කරන තැනින් අපිට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් කරන් දීලා තියෙනවා. ඊ වගේ ඒවත් ඔට්ටු නැහැ. මොකද ඒක ඇවිල්ලා එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක්. ඒක මගේ වැඩ කරන නිසා මට ලැබිච්ච ඉන්ෂුරන්ස් එකක්.
ඒකෙන් ලැබෙන ප්‍රොසීඩ් එක ඒක එක්සෙම්ප්ට් වෙන්නේ නැහැ. ඒක එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේදී ටැක්ස් වෙනවා. ඒ වගේම බිස්නස් එකක් ඇතුලේ බිස්නස් එකේදී අපි බිස්නස් එක ඇතුලේදී අපි ගන්නවා ඉන්ෂුරන්ස් එකක්. ඊවගේ හම්බෙන එකක් දෙන්නේ නැහැ. ඉතින් මේක මේ ඇමෙන්ඩ්මන්ට් එක හරි ක්ලියර්ලි කියනවා 52 ඒකේ මොනක අවස්ථාවේද අවස්ථා තුනයි තියෙනවා. මොනවද? එකක් ඔයා නැති වුණාම හම්බෙන සල්ලි. දෙවෙනි එක තමයි ඔයා ඉන්න කාලෙම ඉන්ෂුරන්ස් එක මැචුවර් වෙලා ලැබෙන සල්ලි. තුන්වෙනි එක තමයි ඔයා ඉන්න කාලෙම ඉන්ෂුරන්ස් එක දිගටම ගෙනියන්න නැතුව සරෙන්ඩර් වෙලා ඔයාට ලැබෙන ප්‍රොසීඩ් එක. ඔන්න ওই තුන විතරයි තියෙන්නේ. ඉතින් ඔය ඉන්ෂුරන්ස් ඒජන්ට්ලාම ඔයා පෙන්නන්න මේ 52 ඒකේ මේක තියෙනවා. ඔයගොල්ලෝ කියන කතන්දරේ හරි නෑ. ඔයගොල්ලෝ කියන කතන්දරේට රිලීෆ් නෑ කියන එක දැන් පැහැදිලිව කියන්නේ. ඉස්සරව තිබුණා දැන් නෑ. දැන් මෙන්න මේක හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඒ කාලේ තිබුණා. දැන් එහෙම බෑ. දැන් අපි ගෙවන ප්‍රීමියම් එක අපිට අඩු කරන්න දෙන්නේ නැහැ. රයිට්? අපි ගෙවන ප්‍රීමියම් එක ඒ දවස්වල අපි තරුණ කාලේ මට මතකයි අපි ওই ඉන්ෂුරන්ස් ගත්ත මොනවාට නෙමෙයි ওই ටැක්ස් එකට ප්‍රීමියම් එක අඩු කරන්න දෙනවා. දැන් ඒව දෙන්නේ නැහැ ප්‍රීමියම් එක අඩු කරන්න. ඉතින් ප්‍රීමියම් එක අපි දැන් ගොඩක් ওই ඉන්ෂුරන්ස් කට්ටිය විල කියනවා ප්‍රීමියම් එක අඩු කරන්න බොරු. ප්‍රීමියම් එක අඩු කරන්න බෑ. කිසිම ප්‍රීමියම් එකක් අඩු කරන්න බෑ දැන්. ඒ කාලේ තිබුණා. නමුත් දැන් 2018 මේ ඇක්ට් එක ගෙන අපිලාවේ ඔක්කොම නැති කරා. ඊට පස්සේ මම මතකයි මේ 2023 රට බංකොලොත් වෙලාම තිබිච්ච අනිත් ඒවා නැති කළා දැන්. දැන් කිසිම රිලීෆ් කියලා නෑ. රිලීෆ් තියෙන දෙකයි ලංකාවේ. මොනවද තියෙන රිලීෆ් දෙක? එකක් තියෙනවා සෝල එකක් ගත්තොත් රුපියල් ලක්ෂ 6ක් ක්ලේම් කරන්න පුළුවන්. අනිත් රිලීෆ් එක මොකද්ද? ගෙවක් කුලියට දීලා තියෙනවා නම් 125ක් රෙන්ට් එකෙන් රිලීෆ් එකක් තියෙනවා. ඔච්චරමයි ලංකාවේ රිලීෆ් තියෙන්නේ අද. අනිත් ඔක්කොම රිලීෆ් ඒ කාලේ අපිට තුමන ළමයිවට এডুকেෂන් වලට ගෙවන ඒවා රිලීෆ්, මෙඩිකල් එක්ස්පෙන්සස් වලට රිලීෆ්, දැන් මොන රිලීෆ් එකක්වත් නැහැ. ඔච්චරමයි රිලීෆ් තියෙන්නේ. ඒකෙන්ද ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එක අඩු කරන්න බෑ. වගේ බිස්නස් එකේ ඉන්ෂුරන්ස් එකක් කරන් තියෙනවා නම් ඒක අඩු කරන්න පුළුවන්. ඒක මොකද expenditure incurred in the production of income කියලා. නමුත් ඉන්ඩිවිජුවල් කෙනෙක්ට ඒවා අඩු කරන්න මොනවත් බෑ. ඉතින් ඒක නිසා දැන් තියෙන තත්ත්වය ඔන්න ඕක තමයි තත්ත්වය. ඕක දැන් අප්‍රේල් මාසේ 20 25 ඉඳලා ඕක තමයි කතන්දරේ. Yeah, fire business general insurance claim අඩු කරන්න පුළුවන්. Yes. ඒක අඩු කරන්න පුළුවන්. නෑ බිස්නස් එක්ස්පෙන්ඩිචර් එකේ නෙවෙයි ඒක වෙනම අඩු කරන්න ඕන. අපි හිතමු දැන් ඔයාගේ බිස්නස් ඉන්කම් එක අපිට බිස්නස් එකක් තියෙනවා කියලා ඔයාට අපි ඔයාගේ බිස්නස් එකේ ගන්න ගවර්න්මන්ට් එකට ඩොනේෂන් එකක් දෙනවා. රයිට්? ඔයාගේ ප්‍රොෆිට් එකක් තියෙනවා 7 මිලියන් ප්‍රොෆිට් එකක් තියෙනවා. රයිට්? මම හිතමු 7 මිලියන් ප්‍රොෆිට් එකක් තියෙනවා කියලා. මේකෙන් ඔයා 3 මිලියන් ගවර්න්මන්ට් එකට ඩොනේෂන් එකක් දෙනවා. එතකොට බිස්නස් ප්‍රොෆිට් එකට ඔයාගේ accounts වල පෙන්නන්නේ 4 මිලියන් නේ. හැබැයි මේ 3 මිලියන් සලකන්නේ නෑ business expenditure එකක් හැටියට. මොකද business එකේ expenditure incurred in the production of income විතරයි අඩු කරන්න පුළුවන්. එතකොට මේක එකතු කරනවා ඔයාගේ business income එකට. එකතු කළා ඔයාට කියනවා දැන් ඔයාගේ business income එක 7 මිලියන් කියලා. 7 මිලියන් කියලා කියනවා. එතකොට අපි හිතමු ඔයාට තව තියෙනවා investment income එකක් 1 මිලියන් කියලා. එතකොට ඔයාගේ total assessable income එක 8 මිලියන්. 8 මිලියන්. එතකොට මේකෙන් අපි තුමු ගවර්න්මන්ට් එකට දුන්නා නම් 100% අපි ක්ලේම් කරන්න පුළුවන්. මෙතනදි තමයි අඩු කරන්නේ. බිස්නස් ඉන්කම් එකෙන් නෙවෙයි. accessible income එකට එනවනේ. ඒකෙන් 3 මිලියන් අඩු කර ගන්න පුළුවන්. එතකොට ඒක අඩු කරාම 5 මිලියන් වෙනවා. එතකොට මේකෙන් අර ලක්ෂ 18 අඩු කරලා තමයි යාගේ ටැක්ස් එක හැදෙන්නේ. right? එතකොට මේ ගවර්න්මන්ට් එකට දෙන ඩොනේෂන් එක එක්ස්පෙන්ඩිචර් එකක් හැටියට බිස්නස් එකට ක්ලේම් කරන්න බෑ. බිස්නස් එක එක්ස්පෙන්ඩිචර් එකක් නෙමෙයි. නමුත් ඒක වෙනම අඩු කරන්න දෙනවා. ඔයාට ක්වොලිෆයින් පේමන්ට් එකක් හැටියට සෙක්ෂන් 52 එකේ ක්වොලිෆයින් පේමන්ට් එකක් හැටියට අඩු කරන්න දෙනවා. දැන් ඔයගොල්ලෝ කවුරු හරි දැන් මම මේක අධි කරන්නේ amendments ටිකනේ. ඔයගොල්ලන්ට කවුරු හරි මුලින් ඉඳලා මේ ටැක්ස් එකේ section by section ඉගෙන ගන්න ඕන නම් අපි 25th of July වල අපි අලුත් බැච් එකක් පටන් ගන්නවා. මෙතන එක සැටර්ඩේ එකක්ද කොහෙද? ඒකේ අපි මේ ඔක්කොම එකින් එක විස්තර කරලා ඔයගලන්ට කියලා දෙන. ඒ කියන්නේ අපේ ඒ කෝස් එකේ මේ අයිඩියා එක ඔයගලව A to Z ටැක්ස් එක ගැන උගන්වනවා. උගන්වලා ඔයගලන්ට ඒ කියන්නේ
කාගැරි දැන් ඔය මේ ටැක්ස් එක හරි කොම්ප්ලිකේටඩ්. ඉතින් තව එක්කෙනෙක්ගේ ටැක්ස් එකක් හදලා දෙන්න, ඔයාගේ ටැක්ස් එක හදා ගන්න, තව එක්කෙනෙක් ටැක්ස් එක හදලා දීලා ඔයාට ගාණක් හොයා ගන්න. ඒකට අපි කෝස් එකක් කරනවා. අපි ඒක ජුලයි 25th වල අපි පටන් ගන්නවා. අපි ඒක ඇඩ්වර්ටයිස් කරනවා. එතකොට ඔයගලන්ට දැනගන්න පුළුවන්. So this is the other amendment. We have got section 52A. එතකොට මෙන්න මේ කතන්දරේ තමයි මම ඔයගලන්ට කියන්න හදන්නේ. දැන් මේකේ මේ 52A එකේ පැහැදිලිව කියලා තියෙනවා. දැන් ඔය ඉන්ෂුරන්ස් කාර්යය මොනවා හරි සිස්ටම් එකක් හදාගෙන ආවොත් ඔය ටැක්ස් එක වළක්වන්න. ඒ කියන්නේ නිකන් බොරුවට කියනවා ලයිෆ් ඉන්ෂුරන්ස් තමයි. හැබැයි ඕක අස්සේ කියනවා නෑ නෑ ඔයාට මාසික ගානකුත් දෙනවා කියලා. එහෙම කිව්වොත් මෙන්න මේ section 35 එක මේක හැමෝටම අයිති එකක්. මේක මේ ඉන්ෂුරන්ස් විතරක් නෙමෙයි. section 35 එකේ අපිට කියනවා අපි මොනවා හරි ක්‍රමවේදයක් හදා ගන්නවා, ස්කීම් එකක් හදා ගන්නවා නම් ටැක්ස් එක අඩු කරගන්න කමිෂනර් ජෙනරල්ට හිතුනොත් ඒක මෙයා කරලා තියෙන්නේ මේකටමයි කියලා එයාට පුළුවන් ඇඩිෂනල් ඇසෙස්මන්ට් ඉෂුව කරන්න අවුරුදු 5ක් පස්සට ගිහිල්ලා සච් ස්කීම්. දැන් අපි හිතමු ඔයාට ඉන්ෂුරන්ස් එකක් විකුණනවා අද ඇවිල්ලා කවුරු හරි කෙනෙක්. ඕකේ නිකන් කියනවා ඔයාට අපි ලයිෆ් ඉන්ෂුරන්ස් කියලා කිව්වට ඔයාට දෙනවා මෙහෙම පෙන්ෂන් උත් දෙනවා, ඔයාට අරක දෙනවා මේවා. එතකොට ඒක ලයිෆ් ඉන්ෂුරන්ස් වෙන්නේ නැහැ. දැන් ඒක ඉතින් එයා කියලා ඔයාත් අරගෙන යනවා වැඩි. අපි හිතමු ඔයාට 20යි 26 දී ඔයාට හම්බ වෙනවා මේ ලොකු ගාණක් බෝනස් එකක් හරි මොනවාරි හම්බ වෙනවා මේ ඉන්ෂුරන්ස් එකෙන්. දැන් ඔයා ටැක්ස් ගවන්නේ නැහැ. මොකද ආයෙත් ඉන්නේ මේක දැන් මේ අර මේක 90 කියලානේ. නමුත් අයියා මේ කමිෂනර් ජෙනරල්ට පවර් එකක් තියෙනවා. ඒ වගේ ඕන කමින් ස්කීම් එකක් හදලා තියෙනවා නම් ටැක්ස් එක අඩු කරගන්න අවුරුදු 5ක් යනකම් ගිහිල්ලා පස්සට ගිහිල්ලා ටැක්ස් කරන්න. ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම මේ section 35 එක අපි මතක තියාගන්න ඕන. section 35 එක හරි වැදගත්. ඒක මේකට විතර නෑ හැමෝටම. It is allowed as an expenditure. Employee insurance එක common scheme එක ගෙවනවා. Common scheme එක if you are paying the insurance, then for example the banks are paying medical insurance. එක common scheme එක. එතකොට ඒක allow කරන expenditure because that's a employee benefit. Employee benefit එකක් ඇටියට ඒක දාලිවල ඒක employee එක expenditure incurred in the production of income ඒක allow කරනවා. Right? නමුත් අපි හිතමු ඉන්ඩිවිජුවල් කෙනෙක්ට කාට හරි එක්කෙනෙක්ට දෙනකොට ඒක පොඩ්ඩක් ප්‍රශ්නගත කරන්න පුළුවන්. මෙයාට විතරක් දෙන්නේ ඇයි කියලා. common schemes නම් insurance employee insurance scheme එක allow කරනවා expenditure එකක් ඇටියට. නමුත් මම තනියම ප්‍රීමියම් එකක් ගෙවන්න කියලා allow කරන්නේ නැහැ. කම්පැනි එකට allow කරනවා මොකද කම්පැනි කියන්නේ employees ලානේ. employees ආ පාවිච්චි කරන අපි to generate income නේ. ඒතර ඒ වෙනුවෙන් දාන වියදම insurance එක claim කරන්න පුළුවන්. It's an allowed expenditure. දැන් මෙන්න මේක unit trust කියන එක. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති ඔය unit trust කියන්නේ මොනවද? ඔය දැන් ඔය මම හිතන්නේ නාමල් කියලා තියෙනවා. ඒ වගේ දැන් අපි ඔය අපේ සල්ලි ඉන්වෙස්ට් කරන unit trust වල. shares වලත් අපිට ඉන්වෙස්ට් කරන්න පුළුවන් unit trust එක මොනවද කරන්නේ? ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරලා තියෙන ඒගොල්ලන්ගේ සල්ලි ඒ කියන්නේ අපෙන් ගන්න සල්ලි ටික ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරනවා කම්පැනි ෂෙයාර්ස් වල එහෙම නැත්නම් ලෑන්ඩ්ස් වල. ඉතින් දැන් අන්න ඒ වගේ ඉන්වෙස්ට් කරලා තියෙන යුනිට් ට්‍රස්ට් එකක් අපි හිතමු යුනිට් ට්‍රස්ට් එකක් තියෙනවා. යුනිට් ට්‍රස්ට් එකක් තියෙනවා. ඒතර මේගොල්ලන්ගේ දැන් මේකට ඔයයි මමයි අපි ඔක්කොම සල්ලි දානවා. මේ සල්ලි ටික මේගොල්ලෝ අරගෙන මේගොල්ලෝ ගන්නවා ජෝන් කීල්ස් එකේ ෂෙයාර්ස් ගන්නවා, ට්‍රෙෂරි බිල් ගන්නවා, එහෙම නැත්නම් ඔය ඉන්වෙස්ට්මන්ට් එකක් හැටියට ලෑන්ඩ් එක දා ගන්නවා. මේවා අරගෙන මේවෙන් ලැබෙන ප්‍රතිලාභය ඒගොල්ලෝ දෙනවා. ඔයාට මට අපි ඔක්කොටම දෙනවා ප්‍රතිලාභය. මේක තමයි යුනිට් ට්‍රස්ට් වලින් කරන්නේ. එතකොට මෙන්න මෙහෙම කරනව නම් මේ විදියට නම් මේ බිස්නස් එක කෙරෙන්නේ. මේකට කියනවා eligible investment business කියලා. ඒ කියන්නේ මේ section 195 එකේ කියන eligible business කියන්නේ මොනවද කියන එක. ඒගොල්ලන්ගේ මේ unit trust එකේ investment
predominantly තියෙන්නේ trading, capital assets, financial instruments, other similar assets ඕවයි තමයි තියෙන්නේ. Capital assets කියන්නේ land or buildings. එහෙම නැත්නම් shares. ওই වගේ ඒවා ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඒතකොට එහෙම ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් මේ යුනිට් ට්‍රස්ට් එක ලබන ලාභය මේගොල්ලන්ට බෙදනව නිසා යුනිට් ට්‍රස්ට් එකට ටැක්ස් එකක් වැටෙන්නේ නැහැ. මේගොල්ලෝ ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. දැන්ට තියෙන ඔන්න ඕක තමයි ක්‍රමය. හරි. එතකොට මොකද මේ මුළු ප්‍රතිලාභයම මේගොල්ලන්ගේ වියදම් මොනවා හරි තියෙනවා නම් ඒ වියදම් මැනේජ්මන්ට් ෆී එක අඩු කරගෙන ඉතුරු ටික මේ ෂෙයා හෝල්ඩර්ස් දෙනවා. ඒගොල්ලෝ ෂෙයා හෝල්ඩර්ගෙන් සල්ලි ගත්තා. අරගෙන ඒ සල්ලි ටික ජෝන් කෙල් ෂෙයාර්ස් වල, හෙලි ෂෙයාර්ස් වල, ට්‍රෙෂරි බිල් ෂෙයාර්ස් වල දැම්මා. ඒ එන ඩිවිඩන්ඩ් ටුයි ඒ එන ඉන්ට්‍රස්ට් ටුයි ඒ ප්‍රතිලාභය ඒගොල්ලෝ කියා කරේ මැනේජ්මන්ට් ෆීස් කියලා කියාගෙන තියාගෙන ඉතුරු ටික දෙනවා මේ යුනිට් හෝල්ඩර්ස්. ෂෙයා හෝල්ඩර්ස් නෙමෙයි ඒගොල්ලෝ කියන්නේ යුනිට් හෝල්ඩර්ස්. එතකොට එතනදී මේ යුනිට් ට්‍රස්ට් කියන එන්ටිටි එක ටැක්ස් වෙන්නේ නැහැ. ඒකට අපි කියනවා පාස් ත්‍රූ මෙකැනිසම් කියලා. ඒ කියන්නේ එතන ටැක්ස් එකක් නැතුව මේක පාස් වෙනවා ෂෙයා හෝල්ඩර්ට. ෂෙයා හෝල්ඩර් තමයි ටැක්ස් ගෙවන්නේ. මෙයා ගෙවන්න ඕන මේකට ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් හැටියට මේකට ටැක්ස් ගෙවන්න. ඕක තමයි පාස් ත්‍රූ මෙකැනිසම් දැනුත් තියෙන ওই ක්‍රමේ තමයි. හැබැයි ඒකට යුනිට් ට්‍රස්ට් එක එලිජිබල් ඉන්වෙස්ට්මන්ට් බිස්නස් එකක් වෙනවා. එලිජිබල් බිස්නස් ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්නේ ඒගොල්ලෝගේ ඉන්වෙස්ට්මන්ට් දාලා තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් වල. මේ සෙක්ෂන් 195 එකේ කියන විදිහට land or buildings, membership or interest in a company, can shares, partnership, security ඒ වගේ ඒවා තමයි ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. එතකොට එහෙම වෙලාවෙදී යුනිට් ට්‍රස්ට් එක ටැක්ස් කරන්නේ නැහැ. ටැක්ස් කරන්නේ නැතුව ඒ ප්‍රතිලාභය දෙන අය මම ප්‍රතිලාභය ලබන කෙනෙක් මගෙන් තමයි ටැක්ස් එක යන්නේ. දැන් ඕක තමයි දැන් තියෙන කතන්දරේ. හැබැයි මේ යුනිට් ට්‍රස්ට් එක එලිජිබල් ඉන්වෙස්ට්මන්ට්ස් වල නෙවෙයි නම් සල්ලි දාලා තියෙන්නේ. ඒගොල්ලෝ දාලා තියෙන්නේ අපි හිතමු බිස්නස් එක දාලා තියෙන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ මැෂින් අරගෙන බිස්නස් එක සල්ලි දාලා තියෙනවා. එහෙම වුණොත් ඒක එලිජිබල් ඉන්වෙස්ට්මන්ට් වෙන්නේ නැහැ. එතකොට යුනිට් ට්‍රස්ට් එක සලකනවා කම්පැනි එකක් හැටියට 130ක් ටැක්ස් ගෙවන්න ඕන. කෝපරේට් ටැක්ස් රිටර්න්, කෝපරේට් ටැක්ස් එක හැටියට ගෙවන්න ඕන. ඕක තමයි දැන්ට තියෙන ක්‍රමය. හරි. එතකොට දැන් අලුතෙන් මේ amendment එක ගෙනල්ලා මොකක්ද දන්නවද කියන්නේ? දැන් මේගොල්ලන්ගේ මේ ලැබෙන ආදායම මෙයාට මේක දෙනකොට එයා කියන්න ඕනේ මේ අපිට මෙයාට හම්බ වෙනවා රුපියල් ලක්ෂයක් ආදායමක්. එයාට යුනිට් ට්‍රස්ට් එකෙන් ප්‍රතිලාභ ලැබෙන ලක්ෂය. යුනිට් ට්‍රස්ට් එක කියන්න ඕනේ මේ ලක්ෂෙන් කීයක් කැපිටල් ගේන් විදියට ඇවිල්ලා තියෙනවද? කීයක් ඇවිල්ලා තියෙනවද ඉන්ටරෙස්ට් හැටියට? කීයකට ටැක්ස් ගෙවන්න ඕන withholding tax ගෙවලා තියෙනවද මෙන්න මේ ඩීටේල් එක දෙන්න. මෙච්චර කලක් මේගොල්ලෝ මේ ඩීටේල් එක හරියට දුන්නේ නැහැ යුනිට් ට්‍රස්ට් කට්ටිය. දැන් ඒක නිසා මේගොල්ලන්ට බල කරලා තියෙනවා ෆයිනෑන්ෂියලි ඉවර වෙලා මාස 5කින්. එතකොට මේක බලපවත්වන දිනේ ඉඳලා මාස 5කින්. එතකොට මේක මම හිතන්නේ මේ 31යි 3යි 26 නැත්නම් 1යි 4යි 26 ඉඳලා එතකොට මාස 5ක්. ඒ කියන්නේ අගෝස්තු මාසේ 26 වෙනකොට මේ ඩීටේල් ටික ඔක්කොම දෙන්න ඕන සර්ටිෆිකේට් එකේ. දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? දුන්නේ නැත්නම් මේගොල්ලව 100% ගන්නවා. දැන් දැනට එලිජිබල් ඉන්වෙස්ට්මන්ට් උනත් ටැක්ස් එකක් නැහැනේ. හැබැයි මේ සර්ටිෆිකේට් එක දුන්නේ නැත්නම් එලිජිබල් ඉන්වෙස්ට්මන්ට් උනත් ටැක්ස් එක ගන්න 130ක්. අන්න ඕක තමයි වෙන්නේ දැන් මේ යුනිට් ටැක්ස් වලට. එතකොට මේකේ කියනවා unit that does not conduct eligible investment. එතකොට ඒගොල්ලෝ කොහොමදත් කෝපරේට් ටැක්ස් එක විදිහට ගන්නවනේ 130. දැන් අලුත් amendment එකේ කියනවා අප්‍රේල් 20යි 25 ඉඳලා අර සර්ටිෆිකේට් එක මාස 5ක් ඇතුළතදී දුන්නේ නැත්නම් ඩීටේල් ටික පෙන්නලා 130ක ටැක්ස් එකක් ගන්නවා කියලා. ඉතින් ඒකෙන් දැන් මොනම යුනිට් ටැක්ස් එකක්වත් කැමති වෙන්නේ නැහැ 130ක් ටැක්ස් එක ගන්න. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ මං හිතනවා සර්ටිෆිකේට් එක දැන් දෙයි කියලා. ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ ලෑස්ති වෙන්න ඕන. දැන් අපි ඉන්නේ ජූනි මාසෙනේ. දැන් ඒගොල්ලෝ ලෑස්ති වෙන්න ඕන මේ යුනිට් හෝල්ඩර්ස්ට මේ ටැක්ස් සර්ටිෆිකේට් එක දෙන්නේ. ඒ කියන්නේ එයාට අපි හිතමු කවුද මේ මර්වින්ට හම්බ වෙනවා කියලා රුපියල් ලක්ෂයක්. ඒ මර්වින්ට හම්බ වෙන රුපියල් ලක්ෂේ බ්‍රේක් අප් එක දෙන්න ඕන. ලිස්ටඩ් කම්පැනි වල ෂෙයාර්ස් වලින් විකුණලා කීයක් ආවද? 30000. එතන ඒක ටැක්ස් ගවන්න ඕනේ නැහැනේ. මේකට ඒක එක්සෙම්ප්ටඩ්. එතකොට 115 withholding tax කපු වේව කීයක් ආවද? 40000. ඒකටත් ගෙවන්න ඕනේ නැහැනේ. ඒකත් කියන්න.
treasury bill වලින් ඇවිල්ලා තියෙනවා ඇවිල්ලා තියෙනවා 30000. ඒක treasury bill වල withholding tax නැහැ. ඒක treasury bill වලින් ආවනම් අන්න ඒකත් කියන්නේ. ඒතර මර්වින් දැනගන්න ඕන මර්වින්ගේ රිටර්න් එකේ මේ ලක්ෂ දානකොට 70000ක් දානවා 30000ක් දානවා exempt income කියලා 40000ක් දානවා final withholding tax deduct කරපු එක 30000ක් දානවා interest income කියලා. මොකද ඒකට අපි tax ගෙවන්න ඕන. ඔන්න ඔය detail එක දැන් unit trust එක දෙන්න ඕන. unit trust එක දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒක තමයි සිද්ධිය. ගෙදරින් right? ඉතින් ඒ නෝක තමයි ওই අලුත් law එකේ ඇවිල්ලා තියෙන section 59 එකේ දැන් unit trust වලට pressure එකක් තියෙනවා. දෙන්න මේක. දුන්නේ නැත්නම් ගැහුවා 130 ගාන ගැහුවා. ඉතින් මේ ගොඩාක් මම දැක්ක මේ සැරේ tax එකේ තියෙන්නේ punishment ඒවා තියෙන්නේ. ඒ කියන්නේ මේ සල්ලි ගන්න නෙමෙයි punishment වලට තමයි ගාලා තියෙන්නේ. right? ඒ කියන්නේ හරියට වැඩේ කරන්න කියලා තියෙනවා. ඔව් දන්නකෝ. Personal hospital reimbursed by insurance company to your personal bank account is taxable. No, it's not taxable. ඇයි? මොකද ඒක අප ඔයා එතන ඔයාට ඉන්කම් එකක් නෙවෙයිනේ එතන වෙන්නේ. right? එතන ඔයා ඉන්කම් එකක් නෙවෙයි ලැබෙන්නේ ඔයාට. ඒතකොට ඒක ටැක්ස් වෙන්නේ නැහැ. right? අපේ ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එකක් ගන්න ප්‍රීමියම් එක මට ලව් කරෙත් නැහැනේ. ප්‍රීමියම් එක ලව් කරෙන්නේ නැත්නම් මට මගේ හොස්පිටල් එකේ බිල ගෙවුවා මේක ටැක්ස් වෙන්න විදියක් නැහැ. ඒක ටැක්ස් වෙන්නේ නැහැ. ඒක not taxable. because that's no අපිට ඉන්කම් එකක් එන්න නම් කන්සිඩරේෂන් එකක් එන්න ඕන. මොන හරි අපි කරන්න ඕන. මම දැන් ටැක්ස් මේ මොනවාද ඉන්ෂුරන්ස් එකට මම ගෙවන්නේ මෙඩිකල් ඉන්ෂුරන්ස් අපේ තුම දැන් for example මගේ වයිෆ් තුමන සොෆ්ට්ලොජික් එකේ ඉන්ෂුරන්ස් එකක් කරනවා. ඒක ප්‍රීමියම් එක මම ගෙව්වට ඒකෙන් මට ප්‍රතිලාභයක් ලැබෙනවා කියලා අදහසක් නැහැ. අසනීප වුණොත් ඒගොල්ලෝ ගෙවනවා. අසනීප වෙලා හොස්පිටල් ගියොත් ගෙවනවා. නැත්නම් සමහර කවුරුදල මම ප්‍රීමියම් එක වල තියෙන සතපාකත් හම්බෙලා නැහැ. ඉතින් එතකොට ඒක කන්සිඩරේෂන් එකක් නැතුවනේ මම මේ දෙන්නේ. ඉතින් ඒක නිසා ඒක ටැක්ස් වෙන්නේ නැහැ. ඒක not a source of income. right? මම වැඩක් කළා නෙවෙයිනේ. right? මම ඉන්වෙස්ට්මන්ට් එකක් දාලාත් නෙවෙයිනේ. ඉන්වෙස්ට්මන්ට් එකකුත් නෙවෙයි. මම ඒකේ ප්‍රීමියම් එකක් ගෙවලා තියෙනවා. ඒක ලැබෙන්න පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒක නිසා ඒක ටැක්ස් වෙන්නේ නැහැ. so don't worry. ඒක charitable organizations. දැන් මෙන්න මේක අයිමත් සැරයක් දැන් මේ charitable organizations කියන එකේ ඒගොල්ලෝ දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක් මේ social service organization. නැත්නම් මේ NGOs වලටත් දැන් ඒ benefit එක දීලා තියෙනවා. ඒගොල්ලෝ යම් ආකාරයක health care කරනවා නම් ඒ කියන්නේ මේ සමාජ සේවයක් කරනවා නම් ඒ වියදම right ඒ වියදම ඒ cost of services එක IRD එකෙන් credit එකක් දෙනවා. ඒ කියන්නේ ඒක වියදමක් හැටියට සලකන්න දෙනවා. සලකලා එතකොට ඒකට tax එකක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද දැන් අපි දන්නවා මේ රජයේට මේ ගොඩක් වෙලාවට මේ health අරමේම කරගන්න සල්ලි නැහැ. hospitals වලින් සල්ලි නැහැ. ඉතින් අපි social service organization එකකින් මොනවා හරි එකක් කරනවා නම් ඊ වගේ වෙලාවෙදී ඒගොල්ලන්ගෙන් tax එකක් ගන්නෙ නෑ. ඒක tax credit එකක් හැටියට cost of services provided tax credit එකක් හැටියට දෙනවා. ඉතින් මේවා අපි ටිකක් දැනගෙන ඉන්න ඕනේ. මේ වෙච්චර අපිට ගොඩාක් බලපාන්නේ නෑ. නමුත් මේවා අපි දැනගෙන ඉන්න ඕනේ. ඒකත් අප්‍රේල් 1 වෙනිදා 7:25 ඉඳලා. මෙන්න මේක ගොඩාක් වැදගත් ඔයගොල්ලන්ට. මේ residency status එක. මේ resident non resident කියලා කට්ටාස දෙකක් ඉන්නවා. දැන් අපි ලංකාවේ පදිංචි වෙලා ඉන්න අය resident වෙනවා. resident වුණා මොකද වෙන්නේ? මගේ ලංකාවේ හම්බ වෙන ආදායමත් මට පිට රටකින් ලැබෙන ආදායමත් ඔක්කොම tax වෙනවා. world income කියලා tax වෙනවා. මම ලංකාවේ resident කෙනෙක්. එතකොට ලංකාවේ resident කෙනෙක් වෙන්නේ කොහොමද? මම ලංකාවේ දවස් 365ම හිටියෝ. එහෙම නැත්නම් මම ලංකාවේ ඉන්නවා, යනවා, එනවා. නමුත් මගේ ගෙවල් තියෙන්නේ ලංකාවේ. මගේ නෝනා ඉන්නේ ලංකාවේ. මගේ බැංක් account එක තියෙන්නේ ලංකාවේ. එහෙම අය ලංකාවේ resident. දැන් ගොඩක් කලකට ගොඩක් කටේ හිතනවා මේ දවස් 183 පිටින් හිටියට නෑ. ඒක ඉන්නේ දෙවෙනුව. ඉස්සෙල්ලාම තියෙන්නේ qualitative test කියලා අපි ගන්නවා. අපේ credit card ලංකාවේ නම් තියෙන්නේ, bank account ලංකාවේ නම් තියෙන්නේ. එතන මම ලංකාවේ resident.
ලංකාවේ රෙසිඩන්ට් වෙච්ච ගමන් වර්ල්ඩ් ඉන්කම් එක ටැක්ස් වෙනවා. වර්ල්ඩ් ඉන්කම් එක ටැක්ස් වෙනවා. එතකොට මේ රෙසිඩෙන්සි ස්ටේටස් එකේ 69 එකේ තියෙනවා මෙන්න මෙහෙම කතන්දරයක්. කවුරු හරි කෙනෙක් මර්චන්ට් ෂිපින් ඇක්ට් එකේ ෂිප් එක වර්ක් කරනවා නම් ඒ කියන්නේ ලංකාවේ ෆ්ලෑග් එක තියෙන ෂිප් එකක් වුණා මෙතන එයාප්ලේන් එක තුට්ටුයි ඒකක වර්ක් කරනවා නම් එයා රෙසිඩන්ට් කියලා. ඒක අපි හිතමු ලංකාවේ ෂිප් එකක් එහෙම නැත්නම් ශ්‍රී ලංකන් එයාලයින් එකේ එක වර්ක් කරනවා පිට රටේ කෙනෙක්. එතකොට මෙච්චර කලක් තිබිච්ච විදිහට එයා පිට රට කෙනෙක් වුණත් එයා මේ ලංකාවේ මර්චන්ට් ෂිපින් ඇක්ට් එකේ ෂිප් එකක වර්ක් කරනවා නම් එයා රෙසිඩන්ට්. දවස් කීයක් හිටියත් ගානක් එයා රෙසිඩන්ට්. රයිට්. එතකොට රෙසිඩන්ට් වුණා මොකද වෙන්නේ? එයා මේ මිනිහා මේකේ මේ ලංකාවේ ඉවිල්ලා මේ ජොබ් එකක් කරලා කීයක් කරුවා ගන්න. ඒ මිනිහාගේ මුළු රටේම ලෝකෙම තියෙන ඉන්කම් එක ලංකාවේ ටැක්ස් කරනවා. එයා රෙසිඩන්ට් කෙනෙක් වෙන ලංකාවේ. මේක තමයි දැන් සෙක්ෂන් 69 එකේ ওই මර්චන්ට් ෂිපින් ඇක්ට් එක අනුව තියෙන. ඒ වගේ තව ඉන්නවා ගොඩක් කට්ටිය ඉන්නවා ලංකාවේ රෙසිඩන්ට් කියලා. අපි හිතමු දැන් ඔයි මොනවාද තානාපති කාර්යාලයක ගිහිල්ලා වැඩ කරනකොට රයිට් එයා වැඩ කරන්නේ UK හයි කමිෂන් එක. අපේ ලංකාවේ කෙනෙක්. එයා ලංකාවෙන් පිට හිටියට එයා රෙසිඩන්ට් එකට තමයි සලකන්නේ IRD ඇක්ට් එකේ සෙක්ෂන් 69 එක අනුව. ඒ වගේම තියෙනවා මේ කවුරු හරි කෙනෙක් සිටිසන් හරි නන් සිටිසන් කෙනෙක් හරි ලංකාවේ ෆ්ලෑග් එක දරන ෂිප් එකක වර්ක් කරනවා නම් එයා රෙසිඩන්ට් කෙනෙක්. ඒතර එයා රෙසිඩන්ට් වුණාම අපි හිතමු ඉන්දියන් කෙනෙක් ඇවිල්ලා ලංකාවේ ෂිප් එකක වර්ක් කරනවා. එහෙම නැත්නම් ඉන්දියන් කෙනෙක් ඇවිල්ලා ලංකාවේ ශ්‍රී ලංකන් එයාලයින් ෆ්ලයිට් එකේ පයිලට් කෙනෙක් ඉන්නවා. ඉන්දියන් කෙනෙක්. එතකොට එයාගේ ඉන්දියාවල තියෙන ඉන්කම් එකත් ටැක්ස් වෙනවා. මේ ලංකාවේ. ඕක තමයි රෙසිඩන්ට් ස්ටේටස් එකේ තියෙන්නේ. දැන් මේ අලුත් ඇමෙන්ඩ්මන්ට් එකෙන් 1st of April වල ඉඳලා ගෙනල්ලා තියෙන්නේ non citizen කෙනෙක්. ඒ කියන්නේ ශ්‍රී ලංකිකයෙක් නෙවෙයි වෙන විදේශිකයෙක් ලංකාවේ ෂිප් එකක වර්ක් කරොත් එයාව ටැක්ස් කරන්නේ අර ෂිප් එකේ ඉන්කම් එක විතරයි. ඒ කියන්නේ එයාගේ වර්ල්ඩ් ඉන්කම් එක ගන්නෙ නෑ කියන එකයි තියෙන්නේ. right? එයාගේ වර්ල්ඩ් ඉන්කම් එක ගන්නෙ නෑ. ඒ ෂිප් එකේ වැඩ කරන කාලය තුල පමණක් ෂිප් එකේ ඉන්කම් එක විතරයි යාගේ ෂිප් ලංකාවේ ඉන්කම් ටැක්ස් වලට ගන්න. ඒ මෙච්චර කලක් තිබිච්ච විදිහට ෂිප් එකේ වැඩ කරනකොට යා මාසයක් ෂිප් එකේ වැඩ කරනවා. යාගේ මුළු ලෝකෙම තියෙන ආදායම යාට එංගලන්තෙනුත් හම්බ වෙන ආදායමක් යාට ඉන්දියාවෙනුත් හම්බ වෙන ඔක්කොම ටික ලංකාවේ ටැක්ස් ගවන්න. ලංකාවේ ටැක්ස් රේට් කීයද 6%යි 18යි 24යි 30යි 36යි ගෙවන්න ඕනේ. දැන් මේ ඇමෙන්ඩ්මන්ට් එකෙන් ඒක අයින් කරලා තියෙනවා. මොකද නැත්තම් ලංකාවේ ෂිප්ස් වල වැඩ කරන්න ෆොරිනර්ස්ලා එන්නේ නැහැ. අය මේගොල්ලෝ ආපු ගමන් මේගොල්ලන්ගේ මාර ටැක්ස් එකක් ගන්නනේ මේගොල්ලෝ. ඒක නිසා ෆොරිනර්ස්ලා එන්නේ නැහැ. දැන් ඒක නිසා අපිට දීලා තියෙනවා ෆොරිනර්ස්ලාට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. ඒ ෂිප් එකේ වැඩ කරන වකවානුවට විතරක් යා ලංකාවේ ඒකට විතරයි ටැක්ස් වෙන්නේ. එතකොට එයාගේ රෙසිඩන්ට් ස්ටේටස් එක බලපාන්නේ මේ ෂිප් එකේ වැඩ කරන කාලේ විතරයි. ඊට පස්සේ ආ හිටියොත් එහෙම ෂිප් එකේ 9 වල ෂිප් එකේ මාසයක් වැඩ කරලා ඊට පස්සේ ලංකාවේ දිගටම හිටියොත් එයා නන් රෙසිඩන්ට් වෙනවා. සර් එයා රෙසිඩන්ට් වෙනවා එතකොට. එයා රෙසිඩන්ට් වෙලා එයාගේ ෆුල් ඉන්කම් එක ලෝකෙම ඉන්කම් එක ටැක්ස් වෙනවා. හැබැයි ෂිප් එකේ වැඩ කරන කාලෙට විතරක් ඒක මම අන්ඩර්ලයින් කළෝක තියෙන්නේ. ඔයගොල්ලෝගේ ටියුට්ස් වල තෝ අන්ඩර්ලයින් කරගන්න. ෂිප් එකේ වැඩ කරන කාලෙට විතරක් එයාගේ ටැක්ස් වෙන්නේ ලංකාවේ ෂිප් එකෙන් ලැබෙන ඉන්කම් එක විතරයි. So just remember that also. මේකත් හරි වැදගත් ඔයගලන්ට දැනගන්න. දැන් මේක එක section 69 එකේ ගොඩක් changes තුන මම ඊළඟ change එකට එන්නම් ඊළඟට. අප්‍රේල් 1 වෙනිදා 2025 ඉඳලා. ඊළඟට අපිට කියනවා දැන් ওই තවත් ප්‍රශ්නයක් තමයි අපි දැන් ලංකාවේ එන්කරේජ් කරනවා ওই රටවල් වල ඉන්න රිටයර් වෙච්ච කට්ටිය. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝ ආසයි ලංකාවේ ඇවිල්ලා මේ පොඩි ඉඩමක් අරගෙන එහෙම නැත්නම් හොටෙල් එක ඉඳගෙන ওই මූද බලාගෙන ඉන්න ඒගොල්ලෝ ආසයි කරන සල්ලි තියෙන මිනිස්සු. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ලංකාවේ වියදම් කරන ආසයි. හැබැයි දැන්ට තියෙන විදිය ඒගොල්ලෝ ඇවිල්ලා ලංකාවේ දවස් 183ට වඩා හිටියොත් එමේ ඒගොල්ලෝ රෙසිඩන්ට් කියලා සලකලා ඉවරලා ඒගොල්ලන්ගෙන්
අර ඒගොල්ලන්ගේ රට ඉන්කම් එක ටැක්ස් කරනවා. ඉතින් කවුද එන්නේ කැමති? කවුරුත් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් දීලා තියෙනවා මේ වීසා රෙසිඩන්ට් වීසා කන්ට්‍රෝල් ඔෆ් ඉමිග්‍රේෂන් ඉෂුව කරනවා. ඉන්වෙස්ටර් කැටගරි. ඒ කියන්නේ ලංකාවට සල්ලි ගෙනල්ලා ඒ සල්ලි වලින් ඒගොල්ලෝ ගියක් අරගෙන හරි එහෙම නැත්නම් මොන හොටෙල් එකක හරි ඉඳගෙන ඒගොල්ලෝ එහෙම ඒගොල්ලන්ගේ මේ රිටයර්මන්ට් එක ලංකාවේ ජීවත් වෙලා ඉන්න කැමති සෙනගක් ඉන්නවා. අපි ලංකාවෙන් යන්න හදනවා මිනිස්සු ලංකාවට එන්න බලන්නේ. නමුත් එන්න කැමති නැහැ ඒගොල්ලෝ. මොකද ඒගොල්ලෝ ආපු ගමන් දවස් 180 වෙනපු ගමන් ඒගොල්ලන්ගෙන් ටැක්ස් කරනවා ෆුල් ඉන්කම් එකට. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වර්ල්ඩ් ඉන්කම් එකට ටැක්ස් කරනවා. දැන් මේ එමෙන්ඩ්මන්ට් එකත් එක්ක ගෙනල්ලා තියෙනවා ඒගොල්ලන්ට අර ඉන්වෙස්ටර් කැටගරි වීසා තියෙනවා නම් කන්ට්‍රෝල් ඔෆ් ඉස්සලා කිව්වා ගෝල්ඩන් වීසා විතර දැන් ඕන වීසා එකක් තියෙනවා නම් ඒගොල්ලව නන් රෙසිඩන්ට් ඇටියට තමයි කන්සිඩර්. ඒගොල්ලෝ නන් රෙසිඩන්ට් මේ නෙවෙයි හැබැයි ඒගොල්ලෝ රෙසිඩන්ට් තමයි ඇත්ත වශයෙන් නීතිය අනුව. හැබැයි ඒගොල්ලෝ නන් රෙසිඩන්ට් ඇටියට කන්සිඩර් කරනවා. එතකොට මොකද වෙන්නේ? නන් රෙසිඩන්ට් කන්සිඩර් කරාම ලංකාවේ ඉන්කම් එක විතරයි ටැක්ස් වෙන්නේ. ඒගොල්ලෝ ලංකාවෙන් මොනවාරි earn කරනවා නම් ටැක්ස් වෙනවා. දැන් අපි රෙසිඩන්ට් කිව්වම රෙසිඩන්ට් ටැක්ස් වෙනවා. අපි වගේ අය ටැක්ස් වෙනවා Sri Lankan income, world income. Non-resident only Sri Lankan income. දැන් මේගොල්ල දවස් 180ට වඩා එනකොට මේගොල්ල හරියන පොතේ හැටියට රෙසිඩන්ට්. නීති හැටියට රෙසිඩන්ට්. හැබැයි මේ amendment එකෙන් ඒගොල්ලම non resident කරනවා. non resident කරාම ඒගොල්ලන්ගේ ශ්‍රී ලංකන් එකේ ඉන්කම් එක විතරයි ශ්‍රී ලංකාවේ හම්බ කරන ගානට විතරයි ඒගොල්ලෝ ටැක්ස් ගෙවන්න ඕනේ. අර ඒගොල්ලන්ට එහෙන් හම්බ වෙන පෙන්ෂන් එකට ඒවට ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. ඔන්න ඕක තමයි මේ non resident එකේ ඊළඟ amendment එක අපිට දීලා තියෙන්නේ. Yes, that I'll come to that one. Very good question. Yes, I'll come to that one. දැන් ඒකත් පොඩි ප්‍රශ්නයක් තිබුණා. දැන් අපි මේ Middle Eastern employees ලා මොකද වෙන්නේ මේගොල්ලන්ට? හරි? දැන් ඔය ප්‍රශ්න හරි වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් මෙච්චර කලක් නීතිය දැන් අපේ ඇත්තම තාම මේ ඒ කියන්නේ ඉන්කම් ටැක්ස් එක ටැක්ස් කරන්න ගත්තේ නැහැ මිඩල් ඊස්ට් ඉන්න කට්ටියවත් ඔය ඩුබායි වල ඉන්න කට්ටියවත් එහෙම නැත්නම් මාල්ඩීව්ස් වල වර්ක් කරනවා නම් කොහේ හරි වර්ක් කරනවා නම් බංග්ලාදේශ වල වර්ක් කරනවා නම් ටැක්ස් කරේ නැහැ මෙච්චර කලක්. නමුත් නීතිය ප්‍රතිපාදන තිබුණා ඒගොල්ලන්ට ගන්න. මොකද දැන් අපේ තුමු මම ගිහලා බංග්ලාදේශ වල වැඩ කරනවා. මගේ නෝනා ඉන්නේ මෙහෙ. මගේ ළමයි ඉන්නේ මෙහෙ. මගේ බැංක් account එක තියෙන්නේ මෙහෙ. මගේ ගෙදර තියෙන්නේ මෙහෙ. එතකොට ඒගොල්ලන්ට IRD එකට ගන්න පුළුවන් මම රෙසිඩන්ට්. එතකොට රෙසිඩන්ට් නම් බංග්ලාදේශ වල මම හම්බ කරන දේ ඩුබායි එකේ මම හම්බ කරන දේ ටැක්ස් වෙන්න ඕන. නමුත් ඒක දැන් පැහැදිලි කරලා දීලා තියෙනවා මෙන්න මේ amendment එකත් එක්ක මේ අවුරුද්ද. ඒකත් අප්‍රේල් මාසේ 20 25 ඉඳලා තියෙනවා. ඒ කියන්නේ employment contract එකක් තියෙනවා නම් ඔයාට employment contract එකක් තියෙනවා නම් ඔයාට අවුරුද්දකට වඩා employment contract එකක් තියෙනවා. අපි හිතමු අද කවදද? ජූනි මාසේ 23. අපි හිතමු යාට ජුලයි 1 වෙනිදා ඉඳලා ලංකාවෙන් පිට ජොබ් එකක් හම්බ වෙනවා. 1726 වලින් ඉඳලා ඔයාට ලංකාවෙන් පිට ජොබ් එකක් හම්බ වෙන හැබැයි ඔයා දැන් වැඩ කරන කම්පැනියට සම්බන්ධ එකක් නෙවෙයි. රයිට් සම්පූර්ණයෙන්ම ඔයා දැන් වැඩ කරන කම්පැනි එක මාස් හෝල්ඩින් එකේ ඉඳලා මාස් හෝල්ඩින් එකේ බංග්ලාදේශයකට යන එක නෙවෙයි. ඔයා මාස් හෝල්ඩින් එකේ නැස් වෙලා ඔයා වෙන හයිඩ්‍රමනි එකේ බංග්ලාදේශිකේ ජොබ් එකකට යනවා අවුරුද්දකට වඩා කොන්ට්‍රැක්ට් එකක් අරගෙන. අපි හිතමු යාට කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා අවුරුද්දකට වඩා. more than 12 months. employment contract එකක් තියෙනවා. අන්න එතකොට ඔයා ගියාම ඔයාව සලකනවා මෙතනදි මෙන්න මේ amendment එකත් එක්ක දැන් මෙයා ඔයාව සලකනවා non resident හැටියට. කවද ඉඳලාද? දැන් මේ year of assessment එක අපි යන්නේ 26 27 නේ. එතකොට අප්‍රේල් මාසේ 1 වෙනිදා ඉඳලා ඔයා අද ජූලි මාසේ 1 වෙනිදා ගියාට අප්‍රේල් මාසේ 1 වෙනිදා ඉඳලාම ඔයා non resident හැටියට සලකනවා. අපි හිතමු යාගේ contract එක ඉවර වෙන්නේ 39/28 කියලා. 39/28 වෙනකම් ඔයා non resident.
non resident උනා මොකද වෙන්නේ? අර බංග්ලාදේශික ඉන්කම් එක ටැක්ස් වෙන්නේ නැහැ. අර මිඩල් ඊස්ට් එකේ ඉන්කම් එක ටැක්ස් වෙන්නේ නැහැ. දැන් මෙච්චර කලක් ওই ඒරියා එක ග්‍රේ තිබුණේ. ඕන්නම් ඒගොල්ලන්ට ටැක්ස් කරන්න පුළුවන් විදිහට තමයි තිබුණේ. නමුත් මේ amendment එකෙන් දැන් ඒක පැහැදිලි. ඒකින්ද බය නැතුව රට යන්න employment contract එක හදාගන්න අවුරුද්දකට වඩා NASA 8කට 9කට contract හදාගන්න එපා බයන්නකයි. අවුරුද්දකට වඩා contract එකක යන්න ගියොත් ඒ යන දවස පටන් ගන්න තක්ෂේරු වර්ෂයේ මුල දවසේ ඉඳලා ඔයාගේ contract ඔයාගේ employment එක අවසන් වෙනකම්ම ඔයා non resident වෙනවා. දැන් මෙහෙම contract එක නැතුව ගියොත් මොකද වෙන්නේ? ඔයා resident. resident වෙච්ච ගමන් ලෝක ඉන්කම් එක ටැක්ස් වෙනවානේ. එතකොට ඒකත් එක්කම ටැක්ස් ගෙවන්න ඕනේ. ඉතින් මෙන්න මේවා අපි දැනගෙන ඉන්න ඕන හරි පැහැදිලිව. මොකද මේවා අපි නොදැන හිටියොත් අපිට වරදින සාන තියෙනවා. ඉතින් කන්ට්‍රැක්ට් එක හරියට හදාගන්න. නමුත් දැන් ඔයා ඉන්න කම්පැනියෙන්ම ගියොත් ඒකත් හරියන්නේ නැහැ. ඒකත් හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක ගැනත් පොඩ්ඩක් ඔයා අවධානය යොමු කරගෙන you have to do it. So this is the status for may resident status. Resident status තුනක් amendments ආවා. 69 කියන එකේ එකක් තමයි අර merchant ship එකේ amendment එක. දෙවෙනි එක තමයි අර visa තියෙන කට්ටියගේ එක. තුන්වෙනි එක තමයි අපිට ගොඩක් වැදගත් වෙන එක තමයි අපි ජොබ් එකකට රට යනවා නම් දැන් බය නැතුව යන්න පුළුවන්. අවුරුද්දකට වඩා contract එකක් අරගෙන යන්න. එතකොට ඔයාගේ ඒ රට හම්බ කරන එක ටැක්ස් වෙන්නේ නැහැ. So I hope I have answered that question. Without contract, if they stay 183 days, can job එකක් නැතුව ඔයා හිටියොත් ඔක නම් එක හොඳ ප්‍රශ්නයක්. දැන් අපි හිතමු ඔයා ජොබ් එකකට නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ. ඔයා 183 days වලට වඩා එළියේ ඉන්නේ. එතකොට දැන් අපි මෙච්චර කලක් අපි ඔකත් අපිත් දැන් හිටියේ ඔක non resident කියලා. නමුත් non resident වෙන්නේ නැහැ. non resident වෙන්නේ නැත්තේ ඇයි? ඔයාගේ නෝනා ඉන්නේ ලංකාවේ. right? නෝනා ඉන්නේ ලංකාවේ. ඔයාගේ බැංක් account තියෙන්නේ ලංකාවේ. ඔයාගේ credit card තියෙන්නේ ලංකාවේ. ඔයාගේ ගෙදර තියෙන්නේ ලංකාවේ. එතකොට ඉස්සෙල්ලම residence එක බලන්න පළවෙනිම ගන්නේ qualitative කියන එක. qualitative එකේදී බලන්නේ මේවා. නෝනා ඉන්නේ කොහෙද? ළමයි ඉන්නේ කොහෙද? ළමයි ඉස්කෝලේ යන්නේ කොහෙද? අරක මේක ඔබන්න. මේගොල්ල ලංකාවේ නම් ඔයා දවස් 183ට පැත්ත ගහා පැත්තේ හිටියා කියලා ඔයා non resident වෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි බලන්නේ quantitative. එතකොට මේක නැත්තම් මේක දාන්න බෑ. ඉස්සෙල්ලා මේක first priority එක මේක. දැන් මේක අනුව තමයි මං කිව්වේ අර දැන් තියෙන විදිහට රටේ ඉන්න මිනිස්සුන්ගේ ආදායම ටැක්ස් වෙන්න පුළුවන්. නමුත් එතනින් එහාට තමයි බලන්නේ quantitative එක. දැන් අපි හිතමු මෙයාට ගෙයකුත් නැහැ. මෙයාට නෝන කෙනෙකුත් නැහැ. මෙයාට බැංකු account උත් නැහැ. හැබැයි එයා දවස් 183ට වඩා ලංකාවෙන් හිටිය නම් අන්න ඒතොර එයා non resident වෙනවා. ඒතන non resident එක නම් කරන්නේ year of assessment එකට නෙවෙයි ගිය දවසේ ඉඳලා මාස 12ක් ඇතුළතදී දවස් 183ට වඩා එළිය හිටියා නම් එයා non resident වෙනවා. ඒ particular period එකට එයා non resident වෙනවා. ඉතින් මේ non resident status එක හරි important මේක දැනගෙන ඉන්න ඕන අපි ගොඩාක්. ඩුවල් සිටිසන් එකේදී එතනත් බලන්නේ සිටිසන්ෂිප් එක. එතන බලන්නේ සිටිසන්ෂිප් එක මොකද? ඕන සිටිසන් කෙනෙක් රෙසිඩන්ට් වෙන්නත් පුළුවන්, non resident වෙන්නත් පුළුවන්. ඉන්දියන් කෙනෙක් ඇවිල්ලා ලංකාවේ හිටියොත් more than 183 days he is also resident. ඉතින් සිටිසන්ෂිප් එක මැටර් වෙන්නේ නැහැ. සිටිසන්ෂිප් එක මැටර් වෙන්නේ නැහැ රෙසිඩන්සි එක. රෙසිඩන්සි එක මැටර් වෙන්නේ quantitative and qualitative එකයි මැටර් වෙන්නේ. Right? Anyone can be a resident in Sri Lanka. දැන් අර මම කිව්ව exemption එක අර investor visa තියෙන කට්ටිය අර merchant ship එකේ ඒගොල්ලෝ අනිත් කවුරු හරි ලංකාව ඇවිල්ලා ආපු දවසේ ඉඳලා දවස් next 12 months ඇතුලේ
108 අපරාධ අද කවුරුද එනවා කියලා ලංකාවට 23නේ අද 23 ජූනි මාසේ 20යි 26 ඉඳලා 22 ජූනි මාසේ 20යි 25 ඇතුළතදී ලංකාවේ දවස් 183ට වඩා හිටියනම් එයා සුද්දෙක් වුණත් පාකිස්තානි කෙනෙක් වුණත් ඉන්දියන් කෙනෙක් වුණත් එයා resident. So the citizenship doesn't matter for the residency in Sri Lanka. අර 1.8 million relief එක ගන්නකොට ඒක matter වෙනවා. If you are a non-citizen and a non-resident, ලක්ෂ 18 relief එක දෙන්නේ නැහැ. Non-citizen වුණත් resident වුණත් එයාටත් ලක්ෂ 18 තියෙනවා. ඉන්දියන් කෙනෙක් හරි දවස් 183 වඩා ලංකාව හිටියොත් එයාටත් ලක්ෂ 18 relief එක තියෙනවා. හැබැයි ආ ඉන්දියන් කෙනෙක් එයා දවස් 183ට වඩා අඩු වෙනවා හිටියේ එයාට ලක්ෂ 18 relief එක දෙන්නේ නැහැ. 1.8 relief එක දෙන්නේ නැහැ. So this very interesting මේ section 69 එකේ ඉතින් මේවා ඔයගොල්ලන්ට දැන් මම මේ දීප එකත් එක්ක main act එකට යන්න මේක පොඩ්ඩක් බලන්න කියවලා බලන්න මම මට ගන්න තන ඔයගොල්ලන්ට කියන්න මම මේ course එකේ ඉන්න ඔයගොල්ලන්ට ඔක්කොන්ටම අපි අද ඔයගොල්ලෝ එක one off session එකක් කරාට any weekday during the weekdays normally Monday to Friday මම උදේ වරුවේ ගොඩක් වෙලාවට මම contact කරන්න පුළුවන්. So my number එක ඔයගොල්ලෝ දන්නවා දැන් 077321937 ඔයගොල්ලෝ WhatsApp එක වන්නත් පුළුවන් call එකක් කතා කරන්න පුළුවන් any text connected thing ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන්. මම දන්න දේ මම කියලා දෙන්නම්. මම දන්නේ නැත්තම් මම ඒක පොඩ්ඩක් check කරලා හරි ඔයගොල්ලන්ට ඒ service එක අපි කරනවා. ඒ කියන්නේ දැන් අපේ batches 10ක් විතර ඉන්නවා මම හිතන්නේ දැන් ගිහිල්ලා අපේ දැන් ඔයගොල්ලන්ට WhatsApp group එකක් තියෙනවා. ඒ WhatsApp group එක අපි අද දවසේ ක්ලාස් එක කරේ කියලා ඒක මකලා දාන්නේ. ඒ WhatsApp group එක අපිත් එක්ක ඉන්නවා හැමදාම. ඒතර අපි ඔයගලන්ට අප්ඩේට්ස් එවනවා. මොනවා හරි ඔයගලන්ට ඉන්ෆර්මේෂන් එකක් ඕන නම් we will provide that information free of charge. අපි ඒකට මොනවත් අය කරන්නේ අපි ඒක ඔයගලන්ට ඒ charge එක දෙනවා. Non-citizen, non-resident, no threshold. From the very first rupee, they have to pay taxes. Non-resident, non-resident, non-citizen 1.8 million threshold එක නෑ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට අර අපිට දැන් අපිට මේ අපිට එම්ප්ලොයි කෙනෙක් නා ඒගොල්ලන්ට වෙනම අපිට ටේබල් එකක් තියෙනවා. ඒක අර 1.8 million එක කන්සිඩර් කරලා නෑ මුළු රුපියලේ ඉඳලම ටැක්ස් එක ගහනවා. First 1 million 6%, second 500,000 18%. ඒ වගේ ටැක්ස් එක ගහනවා. So non-citizen, non-resident know this thing. You're asking some very good questions. It's good everyone to know. මේ වගේ වෙන අපි ඇත්තම අපි මේ වගේ ක්ලාස් එකේ ඉන්නකොට ඒක තමයි ගොඩක් තියෙන්නේ. අර questions අහනකොට අපිට ගොඩක් ඒවා improve වෙන්න පුළුවන්. ඉතින් මම අර question time එකක් බලන්න තියෙනවා definitely. ඒකත් අපි ගමු. ඊළඟට deduction of export expenses 72.3 එකේ. දැන් දැනට අපි business වලට expenses හැටියට allow කරන්නේ ලංකාවේ source එකකින් ගෙවන payments විතරයි. හරි? දැන් අපි හිතමු rent ගෙවනවා නම් ලංකාවෙන් ඒක allow කරනවා. ලංකාවේ advertising කරා නම් ඒක allow කරනවා. ලංකාවේ electricity ගෙවුවා නම් allow කරනවා. පිටරට ඒවා allow කරේ නෑ මෙච්චර කලක්. දැනුත් allow කරන්නේ නෑ. නමුත් for export industry to promote export ඒගොල්ලා පිටරට මොනවාරි expenditure එකක් incur කරා නම් for example ඒගොල්ලා එහෙ magazine එක advertise කරා නම් Delma tea for example ඒගොල්ලා එහෙ advertise කරා නම් ඒක ඒතකොට එහෙනේ source එක එහෙන්නේ ගෙව්වේ දැන් section 72 එක මෙන් කළා තියෙනවා අප්‍රේල් මාසේ 2018 ඉඳලා මොකද මේක පරණ දැවෙන ප්‍රශ්නයක් මේක තිබුණේ ඒ කියන්නේ ගොඩාක් ඔය එක්ස්පෝර්ටර්ස්ලා ඒගොල්ලා ගොඩාක් එක්ස්පෙන්ඩිචර් ඉන්කර් කරන්නේ රට ලංකාවේ නීති අනුව ඒව allow කරේ නැහැ දැන් මේක බෑක්ඩේට් කරලා 72 එක බෑක්ඩේට් කරලා තියෙනවා export of goods and services from Sri Lanka only for exports ඒ කියන්නේ import කරන business එකක් ගිහලා එහෙ advertise කරාට දෙන්නේ නැහැ නමුත් export එකේ business එකේදී in relation to export මොනවාරි expenditure එකක් කරලා තියෙනවා නම් ඒක allow කරනවා. දැන් බලන්න මේ Delma tea එක.
ලංකාවට වඩා ඩෙල්මා ටී එක මාකට් වෙන්නේ පිටරට. මොකද ඒගොල්ලෝ ඒගොල්ලෝ ඩෙල්මා ටී එක ඇත්තම හරි අපිට ආඩම්බර වෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. මොකද ඒගොල්ලෝ මේ ළඟදී ලොකු රිසර්ච් එකක් කළා. ඔයගොල්ලෝ දන්නවා ඇති දැන් මේ පරිසරය ගැන විශාල ප්‍රශ්නයක් තියෙන වෙලාවක ඒගොල්ලෝ මේ ප්ලාස්ටික් යූස් කරන එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. ඒගොල්ලෝ ලොකු රිසර්ච් එකක් කරලා ඒගොල්ලන්ගේ ටී කාටුන් එකේ තිබිච්ච ප්ලාස්ටික් එක එහෙම් පිටින්ම ගලවලා තියෙනවා. මොකද ඒ ප්ලාස්ටික් එක දාන්න තිබුණා අර ටී එක මේ මොයිස්චරයිසේෂන් නැති වෙන්න ටී එක පැක් කරන්නේ ප්ලාස්ටික්. ඒකවල රිසර්ච් එකක් කරලා ප්ලාස්ටික් එක සම්පූර්ණයෙන් ගලවලා දැන් තියෙන්නේ හොඳ පේපර් බෝඩ් එක තමයි ඒගොල්ලන්ගේ ටී එක යන්නේ. ඒක හේතුවෙන් ගිය අවුරුද්දේ මිලියන 33ක් ටී කප්ස් එමිරේට් එකේ බිස්නස් ක්ලාස් එකේ ඩෙල්මා ටී විකුණලා තියෙනවා. ඒත් මේවා හොඳ දේවල් ලංකාවේ ආයතන කරන හොඳ දේවල් මිස්ටර් මෙරිල් ජේ ෆර්නැන්ඩ් ඉන්න කාලේ පටන් ගත්ත එක පුතු දෙන්නයි කරලා මිලියන 33ක් ටී කප්ස් ලංකාවේ විකුණු. දැන් ඕවා ඇඩ්වර්ටයිස් කරන්න එපා. දැන් ඩෙල්මා ටී එක ගොඩාක් කලාවට ඔයගොල්ලෝ රට ගියොත් ඕනම හොටෙල් එකක තියෙන ඩෙල්මා ටී. ඒක ඒගොල්ලන්ට ඒක විකුණන්න බෑ ලංකාවේ මේ මොනවද රූපාණික ඇඩ්වර්ටයිස් කරලා විකුණන්න බෑනේ. ඉතින් ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරනවා ෆොරින් එකේ. දැන් මෙච්චර කලක් මේ එක්ස්පෙන්ඩිචර් එක එලව් කරේ නෑ. මොකද ඒක ලංකාවේ නෙවෙයි සෝස් එක කියලා. but now 72 tree එකේ ඒක එලව් කරලා දෙනවා. ඇත්තම මේ amendments වල ගොඩාක් හොඳ ඒවා තියෙනවා. ඒ කියන්නේ රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් amendments ගොඩක් තියෙනවා. ඒ වගේම නරක කොහෙවත් නැති ලෝකේ නැති නීතිත් තියෙනවා. මේකේ හරි භයානක නීති ටිකක් තියෙනවා. ඉතින් ওই නීති තියෙනකොට බය තියෙන්නේ මේ රජයව කරන ගන්න. නමුත් වෙන කෙනෙක්ට මේවා පාවිච්චි කළා මිනිස්සුන් අමාරුවක දාන්න පුළුවන්. දැන් ඊළඟට මේ head office expenses කියන එක. දැන් මේකත් තියෙන්නේ මේ අපි දන්නවා දැන් ওই සමහර කම්පැනි තියෙනවා. ඒගොල්ලන්ට ලංකාවේ තියෙනවා permanent establishment එකක්. ලංකාවේ තියෙනවා permanent establishment එකක්. හැබැයි ඒගොල්ලෝ non resident ලා. ඒගොල්ලෝ ලංකාවේ කට්ටිය නෙමෙයි. ඒගොල්ලන්ගේ head office එකක් තියෙනවා එකේ. ඒ head office එකේ පියදන් තියෙනවා. එතකොට මෙහි පියදන් තියෙනවා. දැන් මෙච්චර කලක් තිබිච්ච විදියට තිබුණේ ඒ දැන් ඒගොල්ලන්ගේ account හදනකොට එහි වියදම් කරන expenses. දැන් බලන්න මේ මෙතන එක තියෙන head office expenses means කියලා. ඒ කියන්නේ ඒ රටේ වියදම් කරන අපි හිතමු දැන් ඒගොල්ලන්ට මේ ලංකාවේ බ්‍රාන්ච් එකක් තියෙනවා. permanent establishment එකක් තියෙනවා මේ. ඔය multinational companies ඔක්කොම වල තියෙන එහෙමනේ. එතකොට ඒගොල්ලන්ගේ head office එකේ expenses තියෙනවා. ලංකාවේ business එක වෙනුවෙන් ඒගොල්ලෝ incur කරන expenses තියෙනවා. ඒගොල්ලන්ගේ employment එක කියන්නේ ලංකාවේ business එක වෙනුවෙන් ඒගොල්ලෝ employ කරන එහි සේවකයෝ. ඒ වගේම ලංකාවේ business එක වෙනුවෙන් ඒගොල්ලන්ට මොනවාද premises එකක්. ඒක ලංකාවේ තමයි business ගන්න. දැන් ඔය බලමු දැන් Uber කරන permanent establishment එකක් නැහැ. නමුත් සමහරක් ඒවා තියෙනවා permanent establishment තියෙන මේ multinational companies වල තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ business income එක හදනකොට මෙච්චර කලක් ඒගොල්ලන්ට දීලා තිබුණා ඒගොල්ලන්ගේ accessible income එකෙන් 10% අඩු කරගන්න පුළුවන් head office එක. උපරිමයේ 10%. අපි හිතමු ඒගොල්ලන්ගේ accessible income එක මිලියන 10යි කියලා. 10%ක් යනකම් අඩු කරන්න පුළුවන් කියලා දීලා තිබුණා. දැන් මේ amendment එකෙන් කියනවා 10% හෝ actual expenditure එකෙන් අඩු ගන්න කියලා. අපි හිතමු 10 million තමයි accessible income එක ලංකාවේ business එකේ. දැන් අඩු කරන්න පුළුවන් 10% of 10 million කියන්නේ 1 million. හැබැයි actual expenses මේ ඔය head office expenses කියන category එකේ තියෙන ලක්ෂ 8යි. එහෙනම් අඩු කරන්න දෙන්නේ ලක්ෂ 8 මිසක් ලක්ෂ 10 නෙමෙයි. Not that 10%. දැන් අර 10% කියන flat figure එක දෙන්නේ නැහැ දැන්. දැන් දෙන්නේ 10% on the actual expenditure which will less. ඒකත් 1st of April 2025 වෙනිදා ඒක තියෙනවා. ඉතින් multinational companies වලට ඔක බලපානවා.
ඊළඟට head office expenses කියන එක define කරලා තියෙනවා. Executive and general administration expenditure incurred by on behalf of such persons outside Sri Lanka. Outside Sri Lanka. පිට ලංකාවෙන් පිට salaries. Including the total income from employment, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ employment, work කරන කට්ටියගේ employment income එකයි, and total cost of travelling, ඒ රටේ travel කරන්න ගිය වියදමයි, ඒ වගේම expenditure incurred for premises outside Sri Lanka. මේ කොටස් තුන අරගෙන ඒ කොටස් තුනෙන් මුළු වියදම අරගෙන 110ත් එක්ක කම්පෙයාර් කරලා 110 හෝ actual expenditure එකෙන් අඩු ගාන තමයි දෙන්නේ. يعني 12 කරන්න බෑ. ඉතින් ඕකත් amendment එකක් ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ පොඩි control එකක් ගෙනල්ලා තියෙනවා. මේ non resident ලා business කරනවා ලංකාවේ ඒගොල්ලන්ට deductible expenditure එකට පොඩි control එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේවා ඇත්තෙන්ම ගෙනාවට practically කරන්න අමාරුයි. මොකද අපිට දැන් ඒගොල්ලන්ගේ අපි කොහොමද දන්නේ ඒගොල්ලෝ මොනවද ඉන්කර් කරලා තියනවද කියලා. ඉතින් දැන් ඔය හොඳ ඔඩිට් කරන කම්පනීස් නම් කමක් නැහැ. නමුත් අපි හිතමු බංග්ලාදේශ වගේ කන්ට්‍රි එකක්. අපිට එක්ස්පෙක්ට් කරන්න බෑ හරියට ඔක ක්ලීන්ලි කරයි කියලා අපිට එක්ස්පෙක්ට් කරන්න බෑ. but this is what it is given. දැන් අපේ lot of establishments තියෙනවා. permanent establishment එකක් තියෙනවා මෙහෙ. but business එක owned by non resident. ඒගොල්ලෝ කරන්නේ ලංකාවේ ඉඳලා business එකක් පිට රටේ ඉඳලා ලංකාවේ business එකක් කරනවා. අන්න ඒ වගේ කට්ටියට මෙන්න මේ application එක තියෙනවා. දැන් ඊළඟට තියෙනවා මෙන්න මේ national jewelry and gem. දැන් gem business කරන කට්ටිය දන්නවා section 84 ක අනුව gem එකක් අර auction එකේ වික්කනම් 2.5% ඒකෙන් withholding එකක් අඩු කර ගන්නවා මේ authority එක. ඒක තමයි tax එක. ඊට වඩා මොනවා tax ගවන්න ඕනේ නැහැ. VAT එක ගවන්න ඕනේ, SSCL ගවන්න ඕනේ. but income tax වලට අර 2.5% විතරයි කතන්දරේ. 2.5% ගෙවුවම එතනින් කතාව ඉවරයි. ඊට පස්සේ තව මොනවත් ගෙවන්න දෙයක් නැහැ. so that's the rule we have at the moment. right? 2.5% ගෙවන්න ඕනේ. හැබැයි ඕකේ මෙන්න මෙහෙම කතන්දරයක් වුණා. දැන් අපි හිතමු රංජිත් 2.5% ගෙවලා රංජිත් එතකොට ටැක්ස් එකට එක්සෙම්පෂන් එක හම්බ වෙනවා. රංජිත් ওই මැනිකම මට විකුණනවා. ওই මැනිකම මට විකුණනවා. එතකොට මමත් දැන් ගෙවන්න ඕනේ නැහැ. මම හිතනවා මමත් ගෙවන්න ඕනේ නැහැ. 2.5% ගෙවලා තියෙන්නේ. එතකොට එක්කෙන්ද මමත් ලාභයක් ගන්න ඊළඟට මම මර්වින්ට විකුණනවා. ඕක මර්විනුත් ගෙවන්නේ නැහැ. ඉතින් ඕක දැන් ආණ්ඩුවට අහු වෙලා තියෙනවා. දැන් ඒක නිසා මේ සැරේ අලුත් amendment එකක් ගෙනල්ලා තිනවා. මේ National Gem and Jewelry Authority එක කියන කට්ටිය හැම මාසෙම රිටර්න් එකක් දෙන්න ඕන. හැම මාසෙම රිටර්න් එකක් දෙන්න ඕන. මාසෙ අන්තිමට. ඒ කියන්නේ දැන් මේක අප්‍රේල් මාසේ 20 26 ඉඳලා දැන් for example ජූනි මාසේ විකුණපු ජෙම්ස් වල 2.5% අඩු කරපු එක රංජිත් කියන අඩු කරගත්ත 2.5%. මර්වින් කියන අඩු කරගත්ත 2.5%. එතකොට මෙන්න මේ රිටර්න් එක දුන්නම දැන් IRD එක දන්නවා මේක රංජිත්ගේ තමයි ජෙම් එක. දැන් ඊට පස්සේ ඕක රංජිත්ගෙන් මට ගිහිල්ලා මගෙන් ශාමට ගිහිල්ලා ශාමගෙන් රේණුකාට ගිහිල්ලා රේණුකා වික්කම දැන් අර එක්සෙම්පෂන් එක නැහැ. දැන් මොකද දැන් රෙකෝඩ් වෙලා තියෙන්නේ මොකද මෙච්චරක අවුරුද්දක් නේ රිටර්න් එක අරින්නේ. දැන් මාසෙන් මාසේ රිටර්න් එක අරින නිසා හරියටම දන්නවා මේ මාසෙ මේක රංජිත් තමයි 2.5%ට හිමිකාරය. එයාගෙන් තමයි 2.5% දුකේ. ඒක ෆයිනල් විත්හෝල්ඩින් ටැක්ස් එකක්. ඒක යාට විතරයි යයි. ඊට පස්සේ රේණුකා වික්කම රේණුකාට ඒක අයිති නැහැ. රේණුකා විකුණනවා රේණුකාත් ඔප්ෂන් එක කරා විකුණනවා. ඔප්ෂන් එක කරා විකුව 2.5%න් ගවල බේරෙන්න පුළුවන්. දැන් මෙච්චර ලවුනේ එක්කෙනෙක් විකුණන ඔප්ෂන් එකේ ඊට පස්සේ අනිත් කට්ටිය එහෙම විකුණගෙන ගියා. දැන් ඒක අහු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් කියනවා අප්‍රේල් මාසේ 20 26 ඉඳලා මේ National
ජෙම් ඇන්ඩ් ජුවලරි ඔතොරිටි එක මාසේ මාස රිටර්න් දෙනවා. දැන් මේ රිටර්න් එක දුන්නේ නැත්නම් කවුරුද දඩේ ඉන්නේ? අපිට. right? ඒගොල්ලෝ රිටර්න් එක දුන්නේ නැත්නම් ඒගොල්ලෝගේ රිටර්න් එකේ තිබුණේ නැත්නම් ඒ දඩේ ඉන්නේ අපිට. මොකද ඒ කියන්නේ ඒක නිසා ඒගොල්ලෝ රිටර්න් එක හරියට අරින්න ඕනේ. රිටර්න් එකේ දායි මර්වින්ගේ ටින් නම්බර් එක දාලා දායි මෙයා දෙකමාර ගෙවලා තියෙනවා. ඒතර මර්වින්ට විතරයි දෙකමාර හිමි. ඒක මට හිමි කරගන්න බෑ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ගේ දැන් අයිඩියා එක තියෙන්නේ ජෙම් එකක් උගනනවා නම් through the gem authority අනුන දෙකමාර ගෙවන්න හැමෝම. ඕක තමයි දැන් ඔය amendment එකේ ගෙනල්ලා තියෙන්නේ. එතන පොඩි control එකක් ගෙනල්ලා තියෙනවා. gem authority එක push කරලා තියෙනවා මාසේ මාස return. නැත්නම් අවුරුද්දක් වෙනකොට ඔක පැනලා ගිහිල්ලා නැවතනම. දැන් වැඩිම උනත් පනින්න පුළුවන් මාසයක්. මාසය ඇතුලේ දෙන්නගේ අතින් ගියොත් ඉවරයි. නමුත් නැත්තම් ඒක අහු වෙනවා දැන් හැමෝටම. දැන් ඉන්න ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේ WHT on interest paid on individuals. දැන් ඔකලා දන්නවා ඉතින් අප්‍රේල් මාසේ 20යි 25 ඉඳලා 10% withholding tax කපනවා. කැපුවා. හැබැයි ආ ඩෙක්ලරේෂන් එකක් දුන්නා නම් ඔයාගේ ලක්ෂ 18ට වඩා අඩුයි කියලා ඉන්කම් එක ඔයාගෙන එක කපන්නේ. දැන් ඒක ගිය අවුරුදු දුන්නේ අවුරුද්දකට. දැන් මේ අවුරුද්දේ 20යි 26 ඉඳලා ඒ ඩෙක්ලරේෂන් එක අපිට ගන්න පුළුවන් අවුරුදු ගානකට. අපිට සෙල්ෆ් ඩෙක්ලරේෂන් එකක් දෙන්න ඕන ලක්ෂ 18ට වඩා මගේ ඉන්කම් එක අඩුයි කියලා. අඩුයි කියලා දුන්නම ඉන්කම් 10% කපන්න නැතුව බැංකුව දෙනවා යාට ඒ සම්පූර්ණ ගාන. හැබැයි මම ඒක පස්සට එන්නම්. දැන් මේ සැරේ අලුත් amendment එකේ කියලා තියෙනවා අපි බැංකුව නොමග යවලා හරි. එහෙම නැත්නම් false declaration එකක් අපි දීලා. ඒ කියන්නේ බොරු declaration එකක් දෙනවා. මම දන්නවා හොඳට මට ලක්ෂ 40ක් තියෙනවා කියලා. නමුත් මම බොරු declaration එකක් දුන්නොත් ලක්ෂ 2කට අඩයක් ගන්නවා. ඒක නිසා අපි declaration දෙනකොට ප්‍රවේශමෙන් දෙන්න declaration එක දීලා තියෙද්දි හරි අතරමඟදී මොනවා හරි ආදායමක් ඇවිල්ලා වගේ ආදායම ලක්ෂ 2කට වඩා ලක්ෂ 18කට වඩා වැඩි වෙනවා නම් ඒක withdraw කරගන්න. ඒක ආදායම් බදුවකට withdraw කරගන්න දෙන්න එපා. මොකද ඒගොල්ලෝ ලක්ෂ 2ක බඩයක් ගහලා ඒක අපිට ඒකට self assessment දාන්න දෙන්නේ. ඒගොල්ලෝ දාන්නේ අපිට ඕන විදිහට නෙවෙයි. ඒකට ඒගොල්ලන්ට ඕන විදිහට තමයි දාන්නේ. So ඒකත් අපි මතක තියාගමු පොඩ්ඩක් මේව කරන්න. Yes, we are giving the recording. අපි දැන් අපි මං බලාපොරොත්තු වුණා වගේ මට අද ඉවර කරගන්න බැරි වෙනවා. මොකද මට යන්න පුළුවන් මෙතනින් යාට. නමුත් මම දන්නවා ඔයගොල්ලෝ හෙට week day එකක් නිසා early sleep කරන්නත් යන නිසා අපි මෙතනදී we can stop the class and then we can exactly right, yes, right. But now problem එක වෙන්නේ උතන declare කරන්න ගියාම තමයි වෙන්නේ. ඒ කියන්නේ දැන් අර gem and authority එක හරහා ගියා නම් you can declare that no. දැන් මේක declare කරන්න ගියාම because this anti money laundering acts and all those things and then ඒ කියන්නේ අතේ සල්ලි තියාගෙන ඉන්න බෑනේ. ඕක බැංකුවකට දැම්මත් එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් එකක් කරපු ගමන් දැන් ඕක ට්‍රේස් වෙනවා. ඉතින් උතන තමයි තේරෙන්නේ දැන් ඔය ඉස්සරහට වෙන්නේ practically everyone will have to fall into the system. මොකද නැත්තම් problems එන්න පුළුවන්. හැබැයි ඉතින් මෙන්න මෙහෙම දේවල් වෙනවා ලංකාවේ වුණත් තරම්. මම ඉසි කෙනෙක්ව ක්‍රිටිසයිස් කරන්නේ නැහැ. හැබැයි අපි දන්නවා ඇත්තටම වෙන දේවල්. ওই ගොඩාක් සෙලිබ්‍රිටිස්ලා ওই අර ක්‍රීම් මේ ක්‍රීම් විකුණනවා කියලා මාර ප්‍රොෆිට් පෙන්නනවා. ඉතින් ඇත්තම බැලුවොත් ඔහොම ප්‍රොෆිට් එකක් හදන්න බෑනේ. එහෙම නැත්නම් අපි ඔක්කොම ක්‍රීම් විකුණලා ওই ප්‍රොෆිට් හදන්න එපා. එනත ඔක්කොම ලංකාවේ මිනිස්සු සුදුවර සුදුවේ ඉන්න ඕනේ. එහෙමත් නැහැනේ. හැබැයි උතන වෙන්නේ ඔය අන්ඩර්ග්‍රවුන්ඩ් වෙන දේවල් ඔය බ්ලැක් මනි කන්වර්ට් කරන්න තමයි ඔය එක එක ඒවා ස්කීම්ස් හදාගෙන ඉන්නේ. දැන් රේට් කරගෙන යනවා. ඉස්සරහදී ඕවා මම හිතන්නේ ගොඩාක් ඒවා නවති මේ යන විදියට ගියත් මම දැන් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකත් අර ඉස්සෙල්ලා වගේ නෙවෙයි බ්‍රයිබ්ස් ගන්න එහෙම හරිම යන්නේ නැහැ. බොහොම රියාලි තමයි තියෙන්නේ. මොකද දැන් දෙකල දන්නවා දැන් හරි ස්ට්‍රික්ට් කියලා රූල්ස් කවුරුද අහුවුනොත් එහෙම කිසිම කෙනෙක්ව බේරගන්න නැහැ කියන එක ඉස්සෙල්ලා වගේ පොලිටිකලි මාත් කරගන්න බෑ.
personal bank අර personal hospitalization bill එක income tax වලට එන්නේ නැහැ. ඒක bank account එකට එනවා. නමුත් ඒක tax වෙන්නේ නැහැ. මොකද ඒක it is not something for what you services rendered. It's something what you paid for premium and you got it. ඒක tax වලට බලපාන්නේ නැහැ මතුෂානි. So අපිට මේක හෙටත් අපිට කරන්න වෙනවා. So tomorrow also we'll start at 8 o'clock. මොකද නැත්නම් මේක රෂ් කරලා කරන්න බෑ. ඒකෙන්ද අපි ඉතුරු sections ටික හෙට දවසේ 8ට පටන් අරගෙන Wednesday 8 o'clock වලට ඔයගලන්ට පුළුවන් කට්ටිය එන්න බැරි වුණොත් worry කරන්න එපා. මම recording එක එවන්නම් ඔක්කොන්ටම questions තිබුණත් ඊට පස්සේ ඕන එකක් එවන්න. But I will do a session tomorrow also at 8 o'clock. නැත්නම් මම හිතනවා not fair කියලා. ඒ කියන්නේ මේක රෂ් කරලා කරන එක අපි ඉතුරු ටිකත් හෙට දවසේ කරලා හෙට ඉවර කරගන්න පුළුවන්. So any questions anyone of you all have now, you can unmute the mic and ask or chat box එකේ දාලා තාන්න පුළුවන්. මොනවාරි questions තියෙනවා නම් ගන්න පුළුවන්. අද session එකේ හරි ඔයගලන්ට මොනවාරි තියෙන session questions ගන්න පුළුවන්. Yeah, full text course එක අපි දැන් courses 5ක් විතර කරලා තියෙනවා. මම අපේ coordinators ට මම කියනවා ඔයගොල්ලෝ පොඩ්ඩක් මට එවන්න පොඩි WhatsApp එකක්. අපි July 25th වල පටන් ගන්නවා Saturday course එක 3 months Saturday එක income tax VAT දෙකම තියෙනවා. income tax විතරක් කරනවා නම් 10,000, income tax and VAT දෙකම කරනවා නම් 15,000. We will be starting on the 25th of July at 8 o'clock again Saturday. If I pay company purchase bill from personal debit card and get the cash reimbursed by the company, you're the bank card office. I don't think there's a problem. So long as you can prove that one, again, documents තියෙන්න ඕන. It's perfectly all right. මමත් කරනවා ඒක. දැන් මගේ company එක තිබුණාට දැන් සමහරක් ඒවා මට ගෙවන්න වෙන්නේ personal. දැන් අද I went and bought some stationery to the company Cherry Academy. මම ගත්තේ මගේ debit credit card එකකින් ගෙවලා. මගේ personal debit card එකකින් ගෙවලා. ඉතින් එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද documents තියෙන්න ඕනේ. මට පෙන්වන්න පුළුවන් කරනවනේ මම ඒක reimburse කරගන්නවා. නමුත් reimburse කරගන්නේ මගේ income එකක් හැටියට නෙවෙයි. මම incur කරපු expenditure එකක් හැටියට. I think it's perfectly all right. ඒ කියන්නේ අපිට proof තියෙනවා නම් අපි කරන්න දේ හරි කියලා අපිට තියෙනවා නම් කිසි දෙයකට බය වෙන්න එපා. මොකද හැමතිස්සෙම මතක තියාගන්න income tax එක අපේ self assessment එක. ඒගොල්ලන්ට අපිට කියන්න බෑ මෙහෙම කරන්න credit card එකෙන් ගෙවන්න නැතුව ආගේ එකෙන් ගෙවන්න කියලා කියන්න බෑ. Non-resident sending money to Sri Lanka, not taxable, no. Because he's sending money, not for any services rendered by you, no. Right? අපි හිතමු මගේ යාළුවෙක් මට එවන සල්ලි වගේ. Right? Now, for example, මගේ daughter කෙනෙක් සනීප නැතුව හිටියා. එයා නැති වුණාට නමුත් ඒ වෙලාවේ මට ගොඩාක් කට්ටිය ඔය රටේ ඉන්න කට්ටිය සල්ලි එව්වා. ඉතින් මගේ බැංකු account එකට ගොඩාක් සල්ලි ආවා. income tax එකෙන් මම කතා කරලා අහුවත් එකට මෙච්චර ගොඩක් සල්ලි එන්නේ කොහොමද ආවේ කියලා. ඉතින් මට prove කරන්න පුළුවන් වුණා මේ වෙලා තින්නේ මේ මගේ දුවගේ යාළුවෝ රටේ හිටියේ කට්ටිය ඒගොල්ලෝ එයාගේ classmates හරිනේ එව්වා. So long as there is no consideration going, it is not taxable. We have to do something. If I render some services, මම මොනාරි service එකක් render කළ සල්ලි හම්බුණා. එතකොට ඒක taxable. දැන් මම හිතුවා මම දැන් for example I'm giving tuition to foreign students. ඒක taxable. මොකද ඒක I'm doing something and I'm getting some money. But මගේ යාළුවෙක් මට කියනවාට මම එවනා ගාණක් කියලා. ඒක tax වෙන්නේ නැහැ. Right? Yeah. Any other questions anyone of you all have? Some good questions to ask today by you all. Questions. Yeah. So capital gain tax එකේ අර මේ gift එක government එකට දෙන එක වගේම personal gift එකත් exempt කරනවද? Personal කියන්නේ මේම tax එක define කරලා තියෙනවා associate කියලා. Associate කියලා define කරලා තියෙනවා තමන්ගේ wife, husband, ළමයි, grandchildren, grandparents, cousins,
ඒ වගේ කැටගරයිස් කරලා තියෙනවා associate කියලා. ඒගොල්ලන්ට දෙන එකේ gain එක exempted. ඒක එතන capital gain එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ මම හිතුවා මම මගේ පුතාට මගේ ගේ මාරු කරාම එතන capital gain එකක් එන්නේ නැහැ. මොකද ඒක associate කියලා යන්නේ. income tax act එකේම තියෙනවා ඒක. එතකොට පුතාගේ වික්කොත් එතකොට එතන ඉඳලා ඒ කියන්නේ එයාට gift කරපු දවස තියෙනවනේ. ඒ market value එකයි එයා විකුණන එකයි අතර ගෙවන්න ඕන. thank you. capital gain එක හැමතිස්සෙම මතක තියාගන්න අපේ normal return එකේ නෙවෙයි අපිට වෙනම capital gain return එකක් තියෙනවා. capital gain එක ඒ transaction එක වල within 1 month return එකක් අරින්න ඕන. ඒ capital gain එක ගෙවන්නත් ඕන. හැබැයි main return එකටත් ඒක include කරලා අපේ ගෙවපු ගාන tax credit එකට ගන්න පුළුවන්. සර් මේ amendment එකේ අර criminal provision එකක් ගැන කියනවා නේද? ඒක අපි ඔව් කරනවා. ඒක මම හෙට කතා කරන ඒ කියන්නේ section 185 එකේ criminal provision කියන්නේ මේ අපි return එක ඇරියේ නැත්නම් tin එක ගත්තේ නැත්නම් මාස 6ක් ඉරෙයි ලක්ෂ 4කුයි ඒ කියන්නේ ඒකට යක් අර මොන රටේවත් නැති එකක් provision එකක් තියෙනවා criminal provision එකක්. ඒක ගැන අපි ගොඩාක් අවධානය යොමු කරන්න ඕන දැන්. criminal provision එක 6 months imprisonment plus 400,000 fine. මොකද normally තියෙන tax එක civil offence එකක් හැටියට. මේක දැන් criminal offence එකක් හැටියට දාලා තියෙනවා. මේ tin එක ගත්තේ නැත්නම් criminal offence එකක් හැටියට දාලා තියෙනවා. එතකොට දැන් ගොඩ හැමෝම දන්නේ නැහැනේ ටැක්ස් ලෝ එක දැන් සමහර විට කැපිටල් ගේන්ස් වලට ඔව්. ඔය ඉඩ කඩම් විකුණපු අය ටැක්ස් ගෙවලා තිබුණ නැත්නම් එතකොට ඒක අර law එක දන්නේ නැහැ කියන එක නිදාසර කරුණක් නෙවෙයිනේ. ඉතින් එතකොට ඒකලන්ට ෆයින් කරන්න පුළුවන්, පෙනල්ටි ගහන්න පුළුවන්. ඉතින් ඒක තමයි law එක තියෙන්නේ. ඒක තමයි දැන් ඇත්තටම මේ ක්ලාස් මම මේවා කරන්නේ ගොඩක් වෙලාවට ගොඩාක් අහිංසක මිනිස්සු ඉන්නවා. නොදැනුවත්කම නිසා ඒගොල්ලෝ ගොඩාක් අමාරුවේ වැටිච්ච මිනිස්සු ඉන්නවා. මේ මගේ ළඟ ක්ලාස් එකේ ඉන්නවා. මේ ක්ලාස් එකේ නෙවෙයි වෙන ක්ලාස් එකේ ඉන්නවා ළමයි. මම ළමයි නෙවෙයි වයස කවුද 70 ගානක මිනිස්සෙක්. law එක නොදැනුවත් ඉඳලා ඒගොල්ලෝ දැන් ගොඩාක් අමාරුක වෙලා දැන් ඇත්තම කොටිම වයිෆ් නැති වුණා යාගේ. මේ ප්‍රෙෂර් එකට මේ පේන් එකට වයිෆ්ට මේ හදිසියෙම heart problem එකක් වෙලා නැති වුණා. දැන් අර හස්බන්ඩ් ඉන්නවා. ඒත් මම ගොඩාක් යාට මේ සපෝට් කරගෙන යනවා. ඒ law එක නොදැනුවත්ව ගිහිල්ලා හදිස්සියෙම ඒගොල්ලන්ට ලොකු ටැක්ස් ගෙවන්න කියලා ආමිත මේ මිනිස්සුන්ට මේ heart attack හැදෙනවා. So we need to know the law. Hello sir. Yeah. දැන් අපි හිතමු දැන් මට අයිති ලෑන්ඩ් එකක් කොටසක් නම් විකුණනවා මම බැංක් එකට සල්ලි දාන්නේ නැහැ. එතකොට දැන් ඒක දැන් කරලා ඇත්තටම මට වෙච්ච ඉන්සිඩන්ට් එකක් මොකද අවුරුද්දකට විතර කලින් ඒක මොකද්ද වෙන්නේ නෑ දැන් ඔයා විකුණපු එකේ එතකොට දැන් ඔයාට තියෙන්නේ ඔයා බැංකුවට සල්ලි දැම්මේ නැහැ කියන කතන්දරේනේ තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි බැංකුවට සල්ලි දැම්මේ නැතුනම දැන් ඔයාගේ එතකොට අතේ සල්ලි පෙන්නන්න නැත්නම් ඔයාට කවදා හරි ওই සල්ලි ටික ඩික්ලෙයාර් කරන්න ගියාම ප්‍රශ්නයක් එනවා. බැංකුවට සල්ලි දාන්න ඒ කියන්නේ මම විකුණලා එන එක සල්ලි දාන්න බැංකුවට කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මම ගන්නකොට ගන්න ඕනේ බැංකුවක් කරා. අන්න ඒකයි වෙන්න ඕනේ. විකුණලා මම සල්ලි ගෙදර තියාගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් එතන ප්‍රශ්නේ තියෙන්නේ මම ඒක ඉන්කම් ටැක්ස් රිටර්න් එකේ ඩික්ලෙයාර් කරේ නැත්නම් ඒ සල්ලි ටික ඊට පස්සේ ඒක පාවිච්චි කරන්න ගියාම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම for example මට දැන් ඉන්නවා ක්ලයන්ට් කෙනෙක් එයාගේ ළඟ තිබුණා ලොකු ඩොලර්ස් ගානක් තිබුණා. එයා ඒක දැන් මාරු කරලා එයා ඇපාර්ට්මන්ට් එකක් ගත්තා. දැන් ඒක ඩික්ලෙයාර් කරලා තිබුණේ නේ ඩොලර්ස් ගාන. දැන් අයියා ඩිගේ නානවා කොහමද ඇපාර්ට්මන්ට් එක ගන්න සල්ලි. ඉතින් යාගේ රිටර්න් වල පරණ රිටර්න් වල කොහෙවත් නැහැ මෙයා ළඟ ඩොලර්ස් ලක්ෂ 3ක් තිබුණා කියලා. අන්න එතනදී ප්‍රශ්නයක් එනවා. නැත්තම් ඔයා විකුණන එක සල්ලි බැංකුවට දාන්න ඕනි කියලා අනිවාර්යතාවයක් නැහැ තාම. Thank you. ගන්නකොට තමයි අපි බලන්න ඕනේ මොනාරි ගන්නව නම් ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් සල්ලි වලින් නම් ගන්න එපා. ඒ කියන්නේ ලක්ෂ 5කට වඩා නම් බැංක් එකක් කරාම ට්‍රාන්සැක්ෂන් එක කරන්න. Any other questions? හෙටත් තියෙනවා ක්ලාස් එක. ඉතින් ඒක නිසා ඔයගලන්ට මොනාරි තියෙන questions තියෙනවා නම් හෙටත් අහන්න පුළුවන්. මම මේකේ රෙකෝඩින් එක මම try කරන්නම් හෙට
class එකට ඉස්සෙල්ලා ඔයගලන්ට WhatsApp කරලා එවන්න. So we will have the class tomorrow also. මොකද මම බලාපොරොත්තු වෙන දවසින් ඉවර කරන්න මට. නමුත් මම ඊයේ මේ ටියුට් එක හදනකොට මට තේරුණා බැරි වෙනවා කියන එක. ඒකයි මම ඔයගලන්ට මුලින්ම කිව්වේ. අපි tomorrow join වෙන්න පුළුවන් කට්ටිය මම Zoom link එක එවන්නම්. හෙටත් අලුත් link එකක් 8ට join වෙන්න. අපි හෙට මේක ඉවර කරන්න පුළුවන්. මේ ටික ඔක්කොම බලන්න. බලන්න questions තියෙනවා නම් ලෑස්ති කරලා තියාගන්න. We'll answer all the questions. So thank you very much ඔයගොල්ලෝ ඔක්කොම අද join වෙච්ච කට්ටියට and හෙට පුළුවන් කට්ටිය join වෙන්න. Good night and God bless every one of you. good night. Thank you. God bless you. Thank you. Good night. God bless. Good night. Good night. Good night. Thank you. Good night. Good night. Good night,